හරි. මේ සුබ සන්ධ්‍යාවක් හැමෝටම. එතකොට ඔයගොල්ලන් අද ඇවිල්ලා තියෙන අලුත් මාතෘකාවකට. ඒ කියන්නේ අපි දැනට කෝසස් දෙකක් කරලා තියෙනවා HTML CSS මාස්ටර් ක්ලාස් එක. ඉතින් ඔයගලට ඇත්තටම කිව්වොත් ඩිසයිනින් මොකක් හරි HTML page එකක් ලස්සනට හදාගන්නේ කොහොමද? CSS apply කරලා කොහොමද? HTML page එකක් static page එකක් කොහොමද ඔයා හදාගන්නේ? මේ වගේ දේවල් අපි කතා කරා. පැය 24ක වගේ content එකක් අපි cover කරා. ඊට පස්සේ අපි මේ ළඟදී ඉවර කරපු කෝස් එක ගත්තොත් React.js කෝස් එක. එතකොට අපි React.js එකට ගිහිල්ලා බැලුවා මොන වගේ දේවල්ද කරන්න පුළුවන්. අපි JavaScript ඉගෙන ගත්තා. ඊට පස්සේ basic React components කොහොමද handle කරන්නේ. ඊට පස්සේ කොහොමද components හොයාගන්නේ, අඳුරගන්නේ project එකකින්. ඊට පස්සේ අපි hooks ගැන කතා කරා, state management, demo project එකක් කරා. ඒ වගේ සෑහෙන දේවල් ටිකක් අපි කරා. ඊට පස්සේ මේ අපි ඇවිල්ලා තියෙනවා Next.js කියලා කෝස් එකකට. මොකක්ද මේ Next.js කියලා තමයි අපි අද කතා කරන්නේ. එතකොට මම මුලින්ම ස්ලයිඩ් එකෙන්ම ගන්නම්. මම ස්ලයිඩ් එක ෂෙයා කරමු. හරි. මගේ ස්ක්‍රීන් එක පේනවා කියලා හිතනවා. අපි Next.js වලට යන්න. Next.js කියන්නේ ඇත්තටම කිව්වොත් React පාවිච්චි කරලා හදපු ෆ්‍රේම්වර්ක් එකක්. ඒ කියන්නේ අපි React පාවිච්චි කරලා අපි හිතන්නකෝ අපි වෙබ් ඇප්ලිකේෂන් එකක් හදනවා. එතකොට තව ඊට එහා අපිට මොනවද තියෙන්නේ? හිතන්න අපි වෙබ් ඇප්ලිකේෂන් එකක් මේ අවුරුදු ගාණක් අපි React 16, 17 ඊට පස්සේ React 18, 19 වගේ versions වල ඉඳලා අපි React applications හදලා ඇවිල්ලා එකපාරටම එනවා concept එක Next.js. මොකද්ද server side rendering. ඒ ඔක්කොම ගැන මේ දැනට මම පොඩි high level කිව්වට ඒව වෙනම අපි cover කරනවා. introduction session එකේදී අපි අපිටතරම් බලන්නේ මොකද්ද React එකයි Next.js එක අතර ඇත්තටම වෙනස මොකද්ද? එතකොට ඇයි අපි Next.js වලට move වෙන්න ඕනේ? අපි තවදුරටත් මොකද අපි project එකක් ගත්තොත් අපිට කිසි issue එකක් නැහැ. අපි React වලින් තාමත් project එකක් හදාගෙන යන්න පුළුවන්. එතකොට මොකද්ද Next.js එකේ තියෙන advantage එක? ඒ වගේ දේවල් අපි අද කතා කරමු. එතකොට React ගත්තොත් උගලන් දන්නවා React අපි mainly හදද්දී අපි component base තමයි යන්නේ. ඒ කියන්නේ අපි මොකක් හරි website එකක් මොන page එකක් ගත්තොත් ඒ page එක චූටි චූටි කෑලි වලට. ඒ කියන්නේ පොඩිම component level එකට අපි ගිහිල්ලා, ඒ කියන්නේ අපි button එකට වගේ level එකකට ගිහිල්ලා අපි වෙන වෙනම ඒවා මැනේජ් කරනවා. එතකොට අපි බටන් එක වුණත් එක එක themes වලට අපිට ඒවා සෙට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ React course එක follow කරලා තියෙනවා නම් දැන් මේ වෙද්දි ඔයගලන්ට තේරෙනවා මොකක් හරි වෙබ්සයිට් එකක් කරන් අපි header component එක කඩාගත්තා, footer එක කඩාගත්තා, ඒ header එක ඇතුලේ menu එක item wise කඩාගත්තා. ඒ වගේ component base තමයි React යන්නේ. එතකොට අපිට complex UI එකක් තියෙනවනේ ඒක සෑහෙන චූටි components වලට කඩාගෙන ඒක simplify කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කතා කරා virtual DOM. එතකොට React සෑහෙන්න ඉදිරියෙන් ඉන්නේ virtual DOM එකකින් හින්දා. ඒ කියන්නේ අපි මොන හරි මේ page එකක් හැදුවොත් page එක තියෙන්නේ DOM එකක්. එතකොට ඒ DOM එක නිකන් tree එකක් වගේ. ඒ tree එකේ ඒ elements කොහොමද මොන හරි එලිමන්ට් එකක් අප්ඩේට් වුණොත් කොච්චර ඉක්මනට ඒක අප්ඩේට් කරනවද? ඒකට සොලියුෂන් එකක් තමයි React ගෙනල්ලා virtual DOM කියලා. ඒකේ කොපි එකක් තියාගෙන ඒක හැන්ඩල් කරනවා. ඔව්. SQS message එකක්. ඔව්. මේ ස්ටඩන් කෙලින් මැසේජ් අදාල්තින හරි. ලයිච්ච කෝනද කියලා අනිවාර්යෙන් ඔයාට React දැනගෙන ඉන්නවා නම් සෑහෙන හොඳයි. ඒ වුණාට React නොදැන ආවා කියලා එහෙම ඉෂුව එකක් නැහැ. අනිවාර්යෙන්ම ඔයගලන්ට කෝසස් දෙකම අපි available කරලා තියෙනවා. කියන්නේ ඔයගලන් මේ කෝස් එක buy කරොත් ඔයගලන්ට HTML කෝස් එකයි React කෝස් එකයි දෙකම 100% free හම්බ වෙනවා. එතකොට ඔයගලන් ඒවත් බලාගෙන එනවා කියන්නේ නම් සෑහෙන්න වටිනවා. මොකද Next.js ගියාන් පස්සේ අපි basic JavaScript දැන් අපි React course එක ගත්තොත් අපි HTML CSS cover කරලා basic JavaScript එහෙමත් අපි touch කරා. ඒ වුණාට Next.js course එකේදී අපි mainly basic JavaScript අපි touch කරන්න යන්නේ නැහැ. හැබැයි ඔයාට CSS ඒ කියන idea එකක් නැත්නම් සෑහෙන්න හොඳයි මේවා අපේ අනිත් course දෙක buy කරලා ඒ කියන්නේ වෙනම buy කරන්න ඕනේ නැහැ මේක පාරක් purchase කරාන් පස්සේ course එක ඔයාට ඒ තියෙන හැම course එකක්ම free හම්බ වෙනවා.
එතකොට අනිවාර්යෙන් වටිනවා React course එක බලලා එනවා නම් මෙතෙට. මොකද පොඩි හරි අයිඩියා එකක් තියෙනවා නම් Next.js එකට යනකොට ඔයාලා මොකද React එකේ ප්‍රශ්න තිබ්බේ කොහොමද? ඒව ගැන ඇත්තටම අයිඩියා එකක් එනවා. ඔයා React ඉගෙන ගන්න එකේ වටිනාකම. එතකොට අපි මේ course එක පොඩ්ඩක් ටාගට් කරනවා TypeScript වලට. එතකොට සෑහෙන හොඳයි මේ ඔයා React JavaScript ගැන අයිඩියා එකක් අරන් එනවා නම්. එතකොට ඒ වුණාට එහෙම React පැත්තේ බලන්නේවත් නැතුව Next.js ඉගෙන ගත්තට එහෙම ඉෂුව එකක් නැහැ. ඒ වුණාට ඔයාලට සෑහෙන දුරට අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයා React ඉගෙන ගත්තා නම්. ඒ හින්දා අනිවාර්යෙන් ඒ කෝස් දෙක අනිවාර්යෙන්ම පොඩ්ඩක් බලලා ගියාට කමන්නේ. ඒක රිෆ්‍රෙෂර් එකක් වගේ. දැන් හිතනවා මේ කෝස් එක ෆලෝ කරන ගමන් ඔයා React බලන්න. එතකොට ඔයාට අයිඩියා එකක් එයි. එතනත් පොඩි අයිඩියා එකක් එනවා. ඔයාට මේ වගේ concept React වල cover කරා. ඒක දැන් Next.js එකේ ටිකක් සරල ඒක ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේ. හරි. අපි අපි කතා කර කර හිටපු එකට යන් ආයි virtual DOM එක. එතකොට React අපි සෑහෙන පාවිච්චි කරනවා මේ virtual DOM කියන concept එකට. ඊට පස්සේ declarative කියන concept එක. declarative කියලා කියන්නේ අපි මොකක් හරි මම එකපාර අපි React course එක කරද්දිත් අපි මේක කතා කරා. මොනවා හරි desk එකක් රොබෝ කෙනෙක්ට හරි අමාරු හරි ක්ලීන් කරන්න කියනවා. එතකොට ක්ලීන් කරන්න කියනකොට ඔයා එයාට one by one instructions දෙනවා නම් කියන්නකෝ මේ පෑන අරගෙන මෙතනින් තියන්න. මේ පොත මෙතනින් තියන්න. ඒ වගේ one by one ඔයා instruction දෙනවා නම් එතන පොඩි issue එකක් තියෙනවා. ඒක සෑහෙන වෙලාවක් යනවා. ඔයා සෑහෙන effort එකක් දානවා. ඒක තමයි basic vanilla JavaScript වල තියෙන්නේ. අපි පොයින්ට් කර කර එලිමන්ට් එකකින් එලිමන්ට් එකට මෙතෙන්ට මෙයා මෙතෙන්ට කියලා ප්ලග් කරනවා. ඒ වුණාට React ගත්තොත් අපිට කියන්නේ clean the table. එතකොට එයා React ඉතුරු ටික handle කරනවා. ඊට පස්සේ ecosystem එක කියන්නේ මේක මෙටා වලින් තමයි Facebook තමයි බැක් කරන්නේ mainly. එතකොට සෑහෙන reputed solutions වලට React සාම කියන්නේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපි දන්නවා අනිවාර්යෙන්ම සෑහෙන සපෝට් කමියුනිටි එකක් ඉන්නවා. ඒ කියන්නේ අප්ඩේට්ස් එනවා, සිකියුරිටි අප්ඩේට්ස් එනවා. ඒ හින්දා ඒව කිසිම ඉෂුව එකක් නැහැ අපිට. ඒ කියන්නේ අපි දන්නවා තාමත් React කියන එක වෙබ් ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් වලට යනවා නම් සෑහෙන වටින ලැන්ග්වේජ් එකක්. ඒ කියන්නේ ලයිබ්‍රරි එකක්. හරි. එතකොට මොකද්ද React වල තියෙන ප්‍රශ්නේ? ඒතර අපි මොකද React පාවිච්චි කරලා දැන් Next.js යනවා නම් අනිවාර්යෙන් මොකක් රීසන් එකක් තියෙන්න බෑ. මේ එහෙම නැත්නම් අපි React වල ඉඳන් Next.js යන්න ඕනේ නැහැ නේ. තව දුරටත් ටිකක් කම්ප්ලිකේට් කරගන්න නැතුව. එතකොට React වල තියෙන ප්‍රශ්නේ ඔයා SSR කියන concept එක out of the box නැහැ. කියන්නේ React server components කියලා ඒගොල්ලන් introduce කරලා තියෙනවා. ඒ වුණාට ඔයා plain React එක වැඩ කරද්දී ඔයාට ඒ වගේ concept එකකට යන්න සෑහෙන අමාරුයි. එතකොට routing ගත්තොත් ඔයගොල්ලන් දන්නවා routing වලට අපිට වෙනම library එකක් add කරන්න ඕනේ. එතකොට මේ library එකක් add කරලා ඔයා manually ඔයා handle කරන්න ඕනේ කොහොමද ඔයාගේ routing තියෙන්න ඕනේ කියලා. එතකොට මේ file based routing ගැන කියලා concept එකක් යනවා. ඒක ගැන අපි කතා කරමු. දැනට ඔයා අඳුරගන්න නිකන් file based routing එකක් නැහැ කියලා. දැනට ඔයාට එකපාරට file based routing කිව්වම දැනට මුකුත් තේරෙන්නේ නැති වෙයි. අපි project එකක් up කරලා බලමු මොකද්ද මේ file based routing කියන්නේ කියලා. දැනට හිතා ගන්න අපි React වල React වලට වෙනම library එකක් පාවිච්චි කරලා තමයි අපි routing හදාගන්නේ. ඊට පස්සේ slow initial page load. ඒ කියන්නේ අපි React app එක client browser එකේ up කරද්දී ඒ ඔක්කොම JavaScript file ටික load වෙලා තමයි page එක render වෙන්නේ. එතකොට page load එක පළවෙනි පාරට load වෙන එක ටිකක් පොඩි time එකක් යනවා. මොකද තියෙන JavaScript ඔක්කොම ටික browser එකට load වෙලා තමයි HTML file එක build වෙන්නේ. ඊට පස්සේ API layer එක. අපිට අනිවාර්යයෙන්ම back end එකක් ඕනේ. එතකොට මේක front end application එකක් back end එකක් ඕනේ. ඔයගලන්ට එළිය ඔලුවට මොකද්ද මේ API එක? ඇයි Next.js එක API කතා කරන්නේ කියලා. ඒකත් අපි කියන්නම්. ඊට පස්සේ images ගත්තොත් ඔයා වෙනම CDN හරි AWS S3 හරි bucket වලට හරි දාලා ඔයා images එක එක size වලට ඔයා optimize කරලා තමයි ඔයා React application එකට දෙන්න ඕනේ. උනාට application එක විතින් ඒක optimize කරන්න option එකක් නැහැ. ඊට පස්සේ production setup එක. අපි මේක production deploy කරාම මොන හරි
ඒ කියන්නේ මේකේ concepts තියෙනවා code splitting bundling caching ඒ වගේ සෑහෙන concept තියෙනවා අපේ මේ system එක කියන්නේ අපි හදපු production system එක සෑහෙන්න හොඳ විදියකට අවුට් කරන්න. එතකොට කස්ටමර් ක්ලයන්ට් කෙනෙක් කියන්නේ ක්ලයන්ට් ඔයා මේ ඇප්ලිකේෂන් එක දුන්නම ඒ ඇප්ලිකේෂන් එක ඒ කියන්නේ කිසිම ඉෂුව එකක් නැතුව සෑහෙන ස්පීඩ් අප් වෙනවා. මොකද ඔයා හිතන්නකෝ අවුරුදු දෙකක් තුනක් ඔයා කෝඩ් කරපු ප්‍රොජෙක්ට් එක ලෝඩ් වෙන්න තප්පර 5ක් 6ක් යනවා නම් ඒ ක්ලයන්ට්ගේ සෑහෙන ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට ඒවට ඔයා පාවිච්චි කරනවා කෝඩ් ස්ප්ලිටිං, ඊට පස්සේ බන්ඩල් කරද්දී ඔප්ටිමයිසේෂන්ස් කරනවා. ඒ වගේ දේවල් ගොඩක් කරලා ඔයාට ඒ සෙටප් එක සිම්ප්ලිෆයි කරගන්න පුළුවන්. හරි. 1 second then. හෙලෝ සොරි අපි ආයෙ පටන් ගමු. හරි. එතකොට ඕක තමා React පැත්තෙන් ගත්තොත් React වල තියෙන issue එක. මේ වගේ දේවල් තියෙනවා. SSR නැහැ. ඊට පස්සේ routing වල issues තියෙනවා. initial page load එකේ issue එකක් තියෙනවා. page එක අනිවාර්යෙන් JavaScript download වෙන්න. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට අපි බලමු Next.js ඇවිල්ලා මොකක්ද ඒකට කරන උදව්ව කියලා. එතකොට අපි දන්නවා React application එක තනිකර client side එකේ වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්න මේ අපේ front end එක. zoom කරමු. හරි. මේ අපේ front end එක. හිතන්නකෝ මේක abc.com කියලා වෙබ්සයිට් එක අපි මේක host කරලා තියෙනවා. හරි. ඊට පස්සේ දැන් client කියන්නේ අපේ user කෙනෙක් විදියට අපි කරන්නේ මොකද්ද? මේ browser යනවා මෙන්න මේ page එකට. මෙන්න මේ page එකට ගිහිල්ලා අපි access කරනවා. එතකොට මෙයා මොකද්ද කරන්නේ? මේ site එකේ තියෙන JavaScript ටික අපේ page එකට download කර ගන්නවා. එතකොට මේ සේරම වෙන්නේ අපේ browser එකේ. එතකොට download කරලා මෙතන කියන්නේ page එකට යනවා. page එකේ තියෙන JavaScript ටික ඔක්කොම අරගෙන මේ අපේ browser එක ඇතුලේ හිතන්නකෝ අපේ Chrome පාවිච්චි කරනවා. Chrome එක ඇතුලේ මෙයා මේ ටික load කරලා page එක අපිට දෙනවා. එතකොට මෙතන තව server එකක් තියෙන්න පුළුවන්. මොකද හිතන්න මෙයා මේ දාන data ටික fetch කරගන්නේ. server කියන්නේ මේ ABC කියන එක හිතන්නකො මොන හරි products ටිකක් load කරනවා කියලා. ඒ products ටික අරන් දෙන්න මොකක් හරි server එකක් එක්ක එකට කතා කරනවා. ඒ server එකෙන් තමයි එයාට ඒ data ටික දෙන්නේ. ඒ server එක හිතන්නකො database එකකට connect වෙලා තියෙනවා කියලා. අපි අපේ database එකක් මේ වගේ DB එකකට කනෙක්ට් වෙලා තියෙනවා. මේ concept දැනට ඔයගලන්ට ලොකුවට ඔලුවට දාගන්න ඕනේ නැහැ. අපි මේ කතා කරේ React course එකත් එක්ක follow කරලා ආපු එක්කෙනෙක් නම් පොඩ්ඩක් මේ ideas ටික ඔයගලන්ට තේරෙයි. ඒ කියනවා front end එකක් තියෙනවා abc.com user කරන්නේ ඒක site එකට යනවා. ඒ site එක මොකක් හරි back end එකකට කතා කරනවා. ඒ කියන්නේ server එකකට කතා කරලා ඒ server එක මොන හරි database එකකට කතා කරලා ඒ data ටික අරගෙන මේ front end එකට ඔයාට දෙනවා. එතකොට මේ තනිකර front end එක ඒ generate වෙන JavaScript ටික ඔක්කොම ඔයාගේ browser එකේ තමයි තියෙන්නේ. එතකොට browser එකේ ඉඳන් තමයි මෙන්න මේ back end එකේ අදාළ request එක යන්නේ. ඔයා මේ JavaScript එක දැන් මෙහෙම front end ඉඳන් කතා කරනවා කියලා කිව්වට ඒ page එක front end එකේ ඉඳන් user ට ගිහිල්ලා ඒ browser එකේ ඉඳන් තමයි මෙන්න මේ servers වලට කතා කරන්නේ. එතකොට මේ front end එක නිකන් හරියට අපි copy එකක් තියලා තියෙනවා. මේ server එකේ මේ front end එක අපි හිතන්නකෝ මේක අපි version එකට අපි deploy කරලා තියෙනවා කියන්නේ මේක version හරහා නෙවෙයි අපේ server එකට hit එක යන්නේ. ඔයාගේ machine එකේ ඉඳන් ඔයාගේ මේ user ඔයාගේ browser එකේ ඉඳන් තමයි request ටික server එකට යන්නේ.
එතකොට ඕන එක්කෙනෙක්ට මේ යන රික්වෙස්ට් එකක් වුණත් කියවන්න පුළුවන්. එතකොට මේ හිතන්නකෝ ඔයාගේ මොන හරි සෙන්සිටිව් ඩේටා එකක් වුණත් මෙතෙන්ට යනවා. ඒ ඩේටා ටික ඔයාට කියවන්න පුළුවන්. එතකොට මේ සර්වර් එකේ මොන හරි ක්‍රෙඩෙන්ෂියල්ස් හරි මොන හරි දේවල් තියෙන ඔක්කොම මේ යූසර් යවනවා සර්වර් එකට. ඕක දැන් සෑහෙන කාලයක් තිස්සේ අපි කරගෙන ගියපු දේ. කවුද? දන්නේ නැහැ. හරි. කමන්න අපි පටන් ගමු. හරි. මේ විදිහට තියෙන්නේ. එතකොට යූසර් ඉන්නවා පේජ් එකට ගිහිල්ලා පේජ් එකෙන් පේජ් JavaScript ෆයිල්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ සර්වර් එකට කතා කරනවා අපේ ඇප්ලිකේෂන් එක දැන් කිසිම ඉෂුව එකක් නැතුව රන් වෙනවා. එතකොට Next.js ඇවිල්ලා අපිට කරන උදව්ව මොකක්ද? එතකොට Next.js එකෙන් අපිට දෙනවා දැන් මේ තරම් යන්නේ තනිකර ක්ලයන්ට් සයිඩ් එකෙන්. ඒ කියන්නේ මේ ක්ලයන්ට්ගේ පැත්තේ තමයි ඔක්කොම ප්‍රොසෙසින් වෙන්නේ. හිතන්නකෝ අපි මේ ඇප්ලිකේෂන් එක ටිකක් සවුත් විදියට හරි අපි වැඩි ප්‍රැක්ටිසස් වලට ගයිඩ්ලයින්ස් වලට හරියට මේ අලයින් වෙන්නේ නැතුව අපි හැදුවොත් මෙමරි යූසේජ් එක ගැන අපි බැලුවේ නැත්තම් ඔයාගේ බ්‍රවුසරේ මේ පේජ් එක ලෝඩ් කරමු ගමන් ඔයාගේ RAM එක කන්න ගන්නවා. කියන්නේ RAM එකේ 512 1GB 2GB වගේ මෙමරි ලිමිට් එක ඔයාගේ අයින් වෙන්න ගන්නවා. එතකොට ඔයාගේ මැෂින් එක සෑහෙන ස්ලෝ කියලා ඔයගලන්ට තේරෙන්න පුළුවන්. ඒක තනිකරම ක්ලයන්ට් සයිඩ් එකේ තමයි මේ ඔක්කොම දේ ප්‍රොසෙස් එක වෙන්නේ. එතකොට මේ හොස් කරලා තියෙන මේ වර්සල් එකේ ඩිප්ලොයි කරලා තියෙන එක නිකන් ටෙම්ප්ලේට් එකක් හරි මොකක් හරි නිකන් අපිට කියන්න පුළුවන් නිකන් ආටිෆැක්ට් එකක් විදියට අපි ඩිප්ලොයි කරපු එක විතරයි. ඒ ඔක්කොම තනිකර ප්‍රොසෙස් වෙන්නේ ඔයාගේ යූසර්ගේ බ්‍රවුසරේ මත. එතකොට අපි React වලින් ඒකට අපිට ඇවිල්ලා තියෙන concept ටිකක් SSR, SSD, ISR මේ ඔක්කොම 1 by 1 කියවනවා. SSR කියන එකේ mainly අපි කරන්නේ server side rendering. එතකොට මේකේ තියෙන වටිනාකම තමයි දැන් තව දුරටත් අපි මේ විදියට abc.com එකම අපි කතා කරනවා කියලා හිතන්නකෝ. දැන් තව දුරටත් අපි හිතනවා අපේ වෙබ්සයිට් එක තියෙනවා abc.com එකට දැන් user යනවා. දැන් මේ user. එතකොට user දැන් තවදුරටත් මේ page එක ඇතුළට ගියාම මෙයා අපිට JavaScript දෙන්නේ නැහැ. මෙයා අපිට තනිකර page එකක් දෙනවා. එතකොට මේක තමයි server එක. දැන් කලින් එකේ තිබ්බේ server එක තිබ්බේ ඒ ආටිෆැක්ට් එක ස්ටෝර් කරලා ඒ ආටිෆැක්ට් ටික යූසර්ගේ බ්‍රවුසර් එකට ගෙනල්ලා ප්‍රොසෙස් කරන එක. දැන් වෙන්නේ යූසර් සර්වර් එකට කතා කරනවා. කතා කරලා ඒ සර්වර් එකේ තියෙන පේජ් එකක් කියනවා අපි about us කියන පේජ් එක ගත්තොත් about us කියන පේජ් එක සර්වර් එකේ ජෙනරේට් කරලා යූසර්ට එවනවා. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන් හොඳට හිතන්න මේ වගේ දෙයක්. අපි ක්ලයන්ට් සයිඩ් එකට අපි උදාහරණයක් ගත්තොත් හිතන්න ඔයගොල්ලන් ගෙදරට කවුරු හරි එනවා. එතකොට කවුරු හරි එද්දි ඔයාලගේ හැමදේම තියෙනවා. හිතන්නකෝ ඔයා බීම් එකක් හදන්න ඕනේ. එතකොට බීම් එකක් හදන්න ඔයාට සංක්වික් නම් සංක්වික් ඊට පස්සේ සීනි වතුර ඔය වගේ දේවල් ඔයාලගේ තියෙනවා. ඔයා කරන්නේ මොකද්ද? ඒ ටික එවිලේ හදලා ඒ අදාළ යූසර්ට දෙනවා. ඒ වගේ දෙයක් තමයි කරන්නේ. ඔයාට ඒ හම්බ වෙන ওই බඩු ටික හිතනකො ඒ එන එක්කෙනාම ගෙදරට එන එක්කෙනාම ওই ටික අරන් එනවා කියලා. ඔයා ඒ ටික අරගෙන ඔයා ඒක මුලින් ඉඳන් ওই ටික හදලා කාට හරි ඒක දෙනවා. එතකොට ඒගොල්ලන් බොනවා. ඔය වගේ concept එකක් තමයි තියෙන්නේ. එතකොට ABC කියන්නේ ඒව බඩු ටික ගේන එක්කෙනා බ්‍රවුසරේ ඔයා ඒක හදලා ඔයා ඒක පෙන්නනවා. දැන් හිතන්න වෙන සිනාරියෝ එකක් SSR සිනාරියෝ එක React කියන්නේ Next.js වල සිනාරියෝ එක ABC එන්නේ ඒව හදාගත්තු බෝතලයක් අරගෙන. එතකොට ඔයාට මෙතන තියෙන්නේ මොකද්ද? තවදුරටත් ආයි හදා ඉන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ඔයාගේ බ්‍රවුසරේ කිසිම එෆර්ට් එකක් දාන්න ඕනේ නැහැ මේ පේජ් එක බිල්ඩ් කරන්න. ඒ පේජ් එක HTML විදියට තමයි මෙතෙන්ට එන්නේ ෆයිනල් අවුට්පුට් එක විදියට. එතකොට අර මං කියපු සිනාරියෝ එක බලන්න ඔයා බීම හද ඉන්නේ නැහැ. ඔයාට හදපු බෝතලයක් වෙනවා. ඒ බෝතලේ ඔයගොල්ලන් පිළිගන්නවා. ඒ වගේ දෙයක් තමයි SSR කියන්නේ. එතකොට Next.js වලට ගියොත් Next.js වටින්නේ සෑහෙන වටිනාකමක් තියෙන්නේ server side rendering. එතකොට ඔයාගේ
බ්‍රවුසර් එක ගත්තොත් බ්‍රවුසරේ සෑහෙන හිතන්න ඔයාගේ මැෂින් එක සෑහෙන අඩු requirements තියෙන හිතන්න settings ගත්තොත් 2GB RAM 1GB සෑහෙන අඩු performance තියෙන laptop එකක් හරි මැෂින් එකක් හරි වුණත් Next.js application ටිකක් හොඳට run වෙන්න පුළුවන් මොකද ඔයාගේ browser memory වැඩිය පාවිච්චි කරන්නේ නැති හින්දා මොකද මේ process එක වැඩිය යන්නේ නැති හින්දා ඔයාගේ එතන ඔයාට effort එකක් තියෙනවා මොකද කලින් වගේ client side එකේ ওই rendering වැඩ මොනුත් කරන්නේ නැහැ හදපු HTML page එකක් තමයි load කරන්නේ එතකොට රවුටින් පැත්ත ගත්තොත් අපි වෙනම ලයිබ්‍රරි එකක් පාවිච්චි කරලා රවුටින් දාන්න ඕනේ. එතකොට දැන් ෆයිල් බේස් රවුටින් කියලා concept එකක් මේගොල්ලන් දීලා තිනවා. ඒ කියන්නේ source code එක ගත්තොත් ඒ code base එකේම ඔයා fold එකක් හැදුවොත් ඒ fold එක ඇතුලේ තමයි routing. අපි example එකක් එක්ක ඒක බලමු. එතකොට ඔයගලන්ට තවත් තේරෙයි හිතා ගන්න file based routing කියන concept එකක් තියෙනවා. අරකෙදි manually අපි define කරන්න ඕනේ /about page. ඒ වගේ ඔයගලන්ට මතක ඇති අපි වෙනම library එකක් through pages වෙන වෙනම හදාගෙන ගියා වෙනම routing page එකක්. හරි. SEO ගත්තොත් search engine optimization. හිතන්නකෝ ඔයා හදන මේ website එක නිකන් දීලා වැඩක් නැහැනේ. එතකොට ඒක කවුරු හරි රෑන්ක් කරන්න ඕනේ. එතකොට ඔයා Google එකේ හරි රෑන්ක් වුණාන් පස්සේ තමයි ඔයාගේ keywords ගැහුවාන් පස්සේ ඔයාගේ site එක එන්නේ. දැන් එතකොට ඔයාට පුළුවන් metadata එකේ text ටික add කරන්න. ඒක ඇත්ත. කිසි issue එකක් නැහැ. ඔයාට HTML page එකක් හම්බෙයි. React එකේ වුණත් ඔයාට ඒක add කරන්න පුළුවන්. එතකොට වාසිය මොකද්ද මේ Next.js ලගේ? ඔයාට පුළුවන් මේ ස්ටැටික් ෆයිල්ස් ඔයාට ජෙනරේට් කරන්න පුළුවන්. හිතන්න මොන හරි ෆයිල් එකක් තියෙනවා ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හිතන්න ABC කියන එකේ තියෙනවා වෙනම page එකක් about කියලා. මෙහෙම about කියලා HTML page එකක් තියෙනවා. එතකොට මේ ෆයිල් එක ස්ටැටික්. මේ ෆයිල් එක ස්ටැටික් නම් මොකද්ද වෙන්නේ? ඔයා හැම වෙලේම මේ page දැන් React වගේ ගත්තොත් මේ about කියන page එකේ JavaScript එක load කරලා ඒක process කරලා තමයි මේ output එක දෙන්නේ. කියන්නේ මේක render කරලා පෙන්නන්නේ ඒ වගේ වෙලාවට. ඒ වුණාට next එකේදී අපිට පුළුවන් මේක pre bundle කරලා කියන්නේ මේක pre build කරලා ඔයාට මේ වගේම HTML එකක් විදිහට ඔයාට දෙන්න. එතකොට යූසර්ට තවදුරටත් මේක හදා දෙන්න ඕනේ නැහැ. මේ ෆයිල් එක ඔටෝමැටිකලි සර්වර් එකේම තියෙනවා. සර්වර් එකෙන් අරගෙන ඔයාගේ බ්‍රවුසර් එකේ පෙන්වන්න විතරයි තියෙන්නේ. මෙහෙම මේ වගේ concept එකක් දැම්මම ඔයාට පුළුවන් මේවට tags add කරන්න. ඒ කියන්නේ meta tags add කරන්න පුළුවන්. එතකොට මේ tags වලින් ඔයාගේ Google time to time මේගොල්ලන් අපේ sites ගැන idea එකක් ගන්න අපි අපේ sites one by one ඇතුලේ pages කියවන්නේ නැද්ද? යාට අහු වෙනවා මේ අදාළ pages වල තියෙන text ටික කියවන්න පුළුවන්. මොකද ඔයාගේ React වගේ page එකක් නම් ඒක dynamic. ඒ කියන්නේ මේ files වෙනම හැදිලා නැහැ. එතකොට Google එකට උනත් query කරලා බලන්න බෑ මේ අදාළ HTML files ටික. මොකද එහෙම file එකක් ඇත්තරම නැහැ. ඔයාගේ site එකට ගියාන් පස්සේ තමයි මේ files path එකකින් path එක වෙනස් වෙන්නේ. දැන් Next.js වල ඔයාට පුළුවන් මේ ෆයිල් ටික බිල් කරාම ඔයාගේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ මේ ෆයිල්ස් ටික ඇත්තටම තියෙනවා. එතකොට මේ ෆයිල්ස් ටික මේ ටැග්ස් ටික ඔටෝමැටිකලි ඇඩ් වෙලා තියෙන්නේ. එතකොට එක වාසියක් තමයි මෙන්න මේ වගේ SEO tools මේක ඇඩ් වෙනවා. එතකොට ඔයාට page එකෙන් page එක කියන්නේ React වල වගේ නම් අපිට main React app එකේ අපිට SEO tags දාන්න පුළුවන්. දැන් ඒතකොට මේක ගත්තොත් අපිට page එකෙන් page එක දාන්න පුළුවන් option එක තියෙනවා. අනිත් කාරණේ තමයි performance එක. සෑහෙන performance එක වැඩි. මොකද අපි සෑහෙන දේවල් ටිකක් client side එකේ කරන්නේ නැතුව අපි ඒ ටික දැන් server side එකට අරන් ගිහිල්ලා තියෙනවා. එතකොට සෑහෙන maintenance වැඩ ටිකක් කරනවා අපේ Vercel කියන platform එක. එතකොට ඒගොල්ලන් තමයි සෑහෙන maintenance වැඩ කරන්නේ React Next.js එක සම්බන්ධව. එතකොට ඔයාලට බලන්න පුළුවන් Next.js next generation framework එකක් React උඩ හැදිලා තියෙන. ඒ කියන්නේ React එකේ පොඩි අප්ග්‍රේඩ් එකක් කියලා ඔයාලට හිතන්න පුළුවන්. එතකොට React එකට handle කරගන්න බැරි ටිකක් advanced concept ටික දාලා ඔයා Next.js හදලා තියෙනවා. අපේ developer ගේ life එක පොඩ්ඩක් තව ටිකක් ලේසි කරන්න සහ secure කරන්න. මොකද මම secure කරන්න කියලා කියන්නේ ඔයා හිතන්න මේ වගේ අවස්ථාවක ඔයා user server එකට තමයි directly කතා කරන්නේ. එතකොට මේ server credentials මේ හැමදේම ඔයා මෙතනින් පාස් කරන්න වෙනවා. එතකොට user ගේ browser එකේ ඉඳන් පාස් කරන්න වෙනවා. කවුරු හරි එක්කෙනෙක් ඔයාගේ මේ traffic route බැලුවොත් ඔයාට පුළුවන් ඔයා මේ server එකේ ඔක්කොම details ටික තියෙනවා කියලා කියන්න. හැබැයි ඔයා මේ වගේ concept එකකට ගියොත්
ඔයා මේ කතා කරන්නේ සර්වර් එකත් එක්ක. එතකොට ඔයා කිසිම database access කිසිම දෙයක් ඔයා මෙතන පාස් කරන්නේ නැහැ. සරලව අපිට පුළුවන් database එක මෙතන කතා කරා. දැන් ඔයගොල්ලන් ඉගෙන ගනි මේකෙත් course එකෙත් ඉගෙන ගන්න පුළුවන්. සුපර්බේස් කියලා database එකක්. කෙලින්ම Postgres SQL එකක් front end එකේ ඉඳන් කතා කරන්න. එතකොට ඒ වගේ දෙයක් ඉතින් මේ විදිහට කතා කරොත් ඔයාට client side එකේ ඉඳන් direct database එකට කතා කරනවා. ඒක පොඩි security risk සෑහෙන්න තියෙනවා. එතකොට දැන් මේ වගේ අවස්ථාවක හිතන්න server එක ඔයා හිතන්න මේ වගේ server එකේ ඉඳන් database එක කතා කරනවා. එතකොට user කරන්නේ call එකක් ගහලා මේ page එක load කරන්න කියනවා. එයා database එකෙන් කතා කරලා ඒ අදාළ process කරලා ඔයාට final output එක user ට දෙනවා. එතකොට user ට තියෙන්නේ නිකන් පොඩි page එකක්. final output එක තියෙන page එකක්. එතකොට අර credentials expose වෙන දේවල් සෑහෙන දේවල් ටිකක් අඩු වෙන්නේ නැති වෙලා යනවා. එතකොට හිතන්න මේ database එකේ තියෙන sensitive data ටිකක් ඒක call කරන්න සෑහෙන secure mechanisms දාලා තියෙනවා. හිතන්න authentication දාලා තියෙනවා, bare authentication මේ වගේ සෑහෙන දේවල් ටිකක් දාලා තියෙනවා. ඒ ඔක්කොම process වෙන්නේ තනිකර මේ server එක ඇතුලේ. හරි. එතකොට ඒකත් තව කන්සර්න් එකක් තමයි ඒකේ තිබ්බ Next.js application එකක් යද්දි. එතකොට ඔයාට බලන්න පුළුවන් කිසිම API request එකක් API request ගත්තොත් get post request මේකෙදි SSR කියන concept එකට ඒ concept ටික අපි one by one යම් concept එක use කරොත් මේ වගේ ඔයාට බලා ගන්න බෑ මේ database එකත් එක්ක කතා කරන ඒවා. ඒ වගේම තමයි අපිට පුළුවන් වෙනම server එකක් එක්ක කතා කරන්න. හිතන්නකෝ මේකේ අපි front end එකයි back end එකයි වෙනම තියනවා කියලා. මේ front end කියන කෑල්ල තමයි මෙතන. එතන මේ තියෙන front end server. එතකොට ඒ දෙකම එකයි. දැන් මෙතන තියෙන level එකම තමයි මේ මෙතනත් තියෙන්නේ. ඒ වුණාට මෙතන තියෙන තනිකරම අපේ server එක. එතකොට මේ සර්වර් එකට කතා කරන්නේ තනිකර අපේ front end server එකේ ඉඳන් තමයි back end server එකට කතා කරන්නේ. කිසි වෙලාවක front end එකේ කියන්නේ front end එකේ ඉඳලා server එකට කතා කරන්නේ නැහැ. ඒතර front end එක කරන්නේ මේ page එක හැදිච්ච page එක ඔයාට generate කරලා දෙන එක විතරයි. අපි මේවා detail යම් පොඩියට ඔලුවට දාගන්න මේ වගේ දේවල් හින්දා තමයි අපි Next.js වලට move වුනේ කියලා. හරි. එතකොට අපි දැන් බලමු ඊළඟට ඔයා render කරන්න ගත්තොත් ඒ render කරන තියෙන ටයිප්ස් ටික මොනවද කියලා. එතකොට මේ Next.js සෑහෙන්න පාවිච්චි කරන්න හේතුව මෙන්න මේවා. client side rendering CSR කියලා කියනවා. ඒ කියන්නේ දැනටමත් React ගත්තොත් React අනිකර client side rendering. එතකොට මේකෙදි ගත්තොත් interactive ඒ කියන්නේ ඔයා මොන හරි client side එකේම හදන හින්දා button clicks animation සෑහෙන දේවල් ටික ඔයාට client side එකේ බලා ගන්න පුළුවන්. එතකොට ඒ වුණාට පොඩි ඩිලේ එකක් තියෙන්න පුළුවන්. මොකද ඔයාගේ page එක complex වෙනකොට ඒ හැදෙන JavaScript එකේ size එක වැඩි වෙනකොට ඒ ඔක්කොම ටික ඔයාගේ browser එකේ තමයි process කරලා පෙන්නන්නේ. එතකොට පොඩි time එකක් ඩිලේ එකක් වගේ යන්න පුළුවන්. ඒ හින්දා තමයි මෙතන පොඩි slow initial load කියන එකේ පොඩි issue එකක් තියෙන්නේ CSR type එකට යද්දී. එතකොට SEO පැත්තෙන් ගත්තොත් සෑහෙන issue එකක් තියෙනවා. මොකද ඔයාට SEO tags meta tags සෑහෙන apply කරන්න බෑ. මොකද මේ page එක client side render වෙන්නේ. මොකද ඒතර Google එකටවත් ඔයාට ඔයාගේ හදිච්ච pages ටික කියවන්න බෑ. මොකද එහෙම pages ටිකක් නැහැ. ඒක front end එකේ client side එකේ render වෙන හින්දා. එතකොට ඒ concept එකත් Next.js වල තියෙනවා. එතකොට මේක තමයි React වල තියෙන්නේ. React වල නැති ඊට පස්සේ එන දේවල් තමයි ඔය SSR කියන්නේ. එතකොට මොන page එකක් ගත්තත් ඔයාට හිතන්නකො dynamic page එකක් ඔයා back end එකකට කතා කරලා data ටිකක් හදලා හිතන්න table එකක් වගේ හදලා ඒ table එක පෙන්වන්න ඕන නම් server side rendering පැත්තේ ගත්තොත් ඔයාට ඒක page එක generate කරලම ඔයාට දෙන්න පුළුවන්. මොකක් හරි news කියලා හිතන්නකො news page එකක් මොකක් හරි ඒ news page එකේ මොකක් හරි back end එකකට කතා කරලා පොඩි diagram එකක් හදලා ඒ process කරලා මොන හරි table එකක් එක්ක page එකක් දෙනවා. එතකොට client side rendering නම් ওই API එක කතා කරලා ඒ ටික ඔක්කොම browser එක ඇතුලේ තමයි ওই ටික වෙන්නේ. server side පැත්තේදී ඒක server එකේ හදලා ඔයාට ගෙනල්ලා දෙනවා. මම අර කිව්වා බීම බෝතලේ වගේම තමයි සරලයි. ඔයා කවුරු හරි ඒක හදලා දෙනවා ඔයාට තියෙන්නේ ඒක ඒ විදිහටම පෙන්නනවා එක විදියටයි.
එතකොට සර්වර් එකේ තමයි වැඩි බරක් යන්නේ. දැන් මෙච්චර කාලයක් උනේ ඔයාගේ බ්‍රවුසරේ තමයි ඔක්කොම වැඩ ටික කරේ. දැන් අලුත් concept එක Next.js එකත් එක්ක සර්වර් එක තමයි වැඩි බරක් දීලා තියෙන්නේ. සර්වර් එක ඔයාට දෙනවා ඒ අදාළ ෆයිල් එක අවුට්පුට් එක HTML විදියට ඔයා ඒක හැමම පෙන්නනවා. ඒක තමයි සරලව කරන්නේ. එතකොට SEO වලට ගත්තොත් මේ පේජ් එක ඔල්රෙඩි හැදිලා තියෙන්නේ හින්දා සමහර පේජස් හැදිලා තියෙන හින්දා සර්වර් සයිඩ් එකේ හින්දා මේ SEO වැඩවලට සෑහෙන වටිනවා. එතකොට හැම වෙලේම ෆ්‍රෙෂ් data එහෙම ගන්න පුළුවන්. ඒ වගේම slow time taken for first byte. ඒ කියන්නේ මේකෙදි first byte කියන්නේ ඔයා API එකට කතා කරද්දී දැන් මොනවා වුණත් සර්වර් එකට කතා කරලා පොඩි time delay එකක් තියෙනවනේ. එතකොට ඒ delay එක පොඩ්ඩක් වැඩි. මොකද පේජ් එක ජෙනරේට් කරගන්න ඒ පේජ් එක ජෙනරේට් කරන්න පොඩි ටයිම් එකක් ඩිලේ එකක් යනවා. මොකද සර්වර් සයිඩ් එකේ වුණත් හිතන්නකෝ APIs 3-4ක් කතා කරලා ඒ පේජ් එක ජෙනරේට් කරලා අනිත් පැත්තට එවනවා. දැන් ඒ ඉෂුව එක නැහැ React පැත්තේ. මොකද React එකේදී ඔයා API එකක් කතා කරන්නේ ඔක්කොම client side එකේ. එතකොට first byte එක ගන්න එහෙම ලොකු ඉෂුව එකක් නැහැ. මේවා ටිකත් අපිටම අපි කතා කරන ඔය කෝ වෙබ් රයිටර්ස් වල ඒ කියන්නේ මොකක්ද FPA ඒ කියන්නේ first contentful paint ඒ වගේ දේවල් උත් කතා කරනවා දැනට පොඩියට අයිඩියා එකක් තියාගන්න ප්ලස් පොයින්ට්ස් වගේම ඒ හැම මේ කියන්නේ ටයිප් එකකටම රෙන්ඩරින් ස්ට්‍රැටජි එකකට ගත්තොත් ප්ලස් නෙගටිව් මේ ඔප්ෂන්ස් තියෙනවා. එතකොට SSR සෑහෙන වටිනවා. ඒ වුණාට ඒකෙත් පොඩි ඩිලේ එකක් යන ඉෂුව එකක් වෙල්ලි තියෙනවා. ඒ වුණාට අවුලක් නෑ අපිට ඒකත් දෙන ෆීචර් එකක්. ඒක අවශ්‍යතාව තැන අනුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. හිතන්නකෝ සෑහෙන කොම්ප්ලිකේටඩ් පේජ් එකක් තියෙනවා. ඒකේ සෑහෙන බෑක් එන්ඩ් API කෝල් කරලා සෑහෙන කම්ප්ලෙක්ස් එකේ ලොජික් එක ඒක ක්ලයන්ට් සයිඩ් කරන්න ගියාම සෑහෙන එෆර්ට් එකක් දාන්න වෙනවා ක්ලයන්ට් ගේ බ්‍රවුසරේ එහෙම වුණා. එතකොට ඔයාට පුළුවන් මේක සර්වර් සයිඩ් එකට දීලා ඒක ප්‍රොසෙස් කරලා දෙන්න. හිතන්නකෝ ඒ කරපු ප්‍රොසෙස් එක වෙනස් වෙන්නේ නැහැ කියලා. දැන් ඔයා හිතන්න දැන් මේ වගේ සොලියුෂන් එකක් ගත්තොත් අපි SSR පැත්තට ફોකස් එක දෙමු. මේ සර්වර් එක කියලා කිව්වොත් කියන්නේ මේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ සර්වර් එක. බෑක් එන්ඩ් ෆ්‍රන්ට් එන්ඩ් මොනවත් නැහැ. මේ තනිකර අපි හිතන්න ෆ්‍රන්ට් එන්ඩ්. එතකොට ෆ්‍රන්ට් එන්ඩ් එකේ සර්වර් එක. එතකොට මෙතන අපි යූසර් කරන්නේ මොකද්ද? පේජ් එක ලෝඩ් කරනවා. හිතන්න පේජ් එක මේ වගේ ලෝඩ් කරනවා. මේකේ කරන්නේ අපි හිතන්න ප්‍රොඩක්ට්ස් කියන පේජ් එක අපි ලෝඩ් කරනවා. එතකොට සර්වර් එක මොකද කරන්නේ? සර්වර් එක හිතන්නකෝ සෑහෙන ලොකු ඩේටාබේස් එකකට කතා කරලා, ඒ කියන්නේ වෙනම සර්වර් එකකට කතා කරනවා කියන්නකෝ. මේකට අපි කියමු බෑක් එන්ඩ් කියලා. හරි. බෑක් එන්ඩ් කියලා අපේ බෑක් එන්ඩ් සර්වර් එක තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ බෑක් එන්ඩ් එක. මේ සර්වර් එක කරන්නේ මොකද්ද? ඒ බෑක් එන්ඩ් එකට කතා කරලා එයාගේ තියෙන ඩේටා ටික අරගෙන සර්වර් එකට අරගෙන සර්වර් එක ඇතුලේ පේජ් එක හදලා ඒ පේජ් එක මෙයාට දෙනවා. මේ පේජ් එක මෙයාට දෙනවා. හරි. දැන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් හරි. හැම වෙලේම මේ පේජ් එක ලෝඩ් වෙනවා බෑක් එන්ඩ් එකට කතා කරනවා සර්වර් එක ඇතුලේ ප්‍රොසෙස් වෙනවා යූසර්ට දෙනවා. ඉතින් ඕකේ මොනවද තියෙන විශේෂත්වය? එකම දේ මේ සර්වර් එකේ වැඩ ටික කරනවා බ්‍රවුසරේ තියෙන එෆර්ට් එක අඩු වෙනවා. බ්‍රවුසරේ මෙමරි යූසේජ් එක වැඩි වගේ නම් ප්‍රොසෙස් කරද්දී ඒවා අඩු වෙනවා. හරි. ඊට අමතරව වටිනාකමක් නැද්ද? වටිනාකම තමයි ඔයා මේ එකපාරක් ජෙනරේට් කරපු පේජ් එක නිතර වෙනස් වෙන්න ඕනේ නැත්නම් ඒවා කෑෂින් මෙකැනිසම් එකකුත් තියෙනවා. එතකොට ඔයා හිතන්න පළවෙනි පාර මේක කෝල් කරලා යනකොට 2 seconds ඔයාට ගියා ඕකේ රෙස්පොන්ස් එක එන්න. හිතන්න අපි 1 second ගියා කියලා. එතකොට ඊළඟ පාර ආයි කෝල් කරද්දී මෙයාට තවදුරටත් මේ බෑක් එන්ඩ් එකට කතා කරන්න ඕනේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒව ටික කෑෂ් කරලා ඔයාට මේක මිලි සෙකන්ඩ්ස් වලින් අනිත් පැත්තට දෙන්න පුළුවන්. හිතන්න ඔයාට 40 මිලි සෙකන්ඩ්ස් වලින් දෙවෙනි රික්වෙස්ට් එකේ රෙස්පොන්ස් එක දෙනවා. එතකොට පේජ් එක මේ යූසර්ට නෙමෙයි. අපි හිතමු මේ තව යූසර් කෙනෙක් ඉන්නවා කියලා.
දැන් තව යූසර් කෙනෙක් ඉදන් මේ පේජ් එකම සර්වර් එකට කෝල් කරනවා. සර්වර් එක තවදුරටත් බෑක් එන්ඩ් එකට කතා කරන්නේ නැහැ. සර්වර් එක ඒ ෂණිකයෙන්ම ඔයාට මේක දෙනවා රෙස්පොන්ස් එක හිතන්න 40 මිලිසෙකන්ඩ්ස් වලින් වගේ ඔයාට මේ පේජ් එක ලෝඩ් කරනවා. එතකොට බලන්න එක යූසර් කෙනෙක් නෙමෙයි අපේ සිස්ටම් එක ඇක්සස් කරන්නේ සෑහෙන යූසර්ස්ලා ටික පිරිසක් අපි මේ සිස්ටම් එක යූස් කරනවා. දැන් ඔයා හිතන්නකෝ රියැක්ට් විදියට ගත්තා නම් මේ හැමදේම ඔයාගේ බ්‍රවුසරය ඇතුලේ වෙනවා. එතකොට මෙයාට මුල්ලදී 1 සෙකන්ඩ් යනවා ඔන්න 2 සෙකන්ඩ්ස් යනවා නම් අනිත් එක්කෙනාට 2 සෙකන්ඩ්ස් යනවා. එතකොට මේකෙදි මේ මුළු පේජ් එකම මේ ප්‍රොඩක්ට්ස් කියන පේජ් එකම හදලා තමයි ඔයාට දෙන්නේ. එතකොට මේ හදලා දෙන පේජ් එක ඔයාගේ යූසර්ට ඒක පෙන්වන්න විතරයි සරලව තියෙන්නේ. හරි. ඒක තමයි SSR කියන්නේ. එතකොට ස්ටැටික් සයිට් ජෙනරේෂන් කියලා කියන්නේ. එතකොට SSG කියලා කියන්නේ ඔයා හිතන්න ඔයා බ්ලොග් පේජ් එකක් හදනවා. ඒ කියන්නේ බ්ලොග්ස් වගේ ගත්තොත් මාකටිං පේජස් මොන හරි ඒ වගේ ගත්තොත් ඒවා වෙනස් වෙන්නෙම නැහැ. දැන් මේ SSR කියන ඒවා ඒ වගේ නිවුස් පේජස් තියෙන්න පුළුවන්. ඒ වුණාට ඒවල පොඩි ටයිම් එකක් තියෙන්න පුළුවන්. හිතන්න මේ හැදෙන ප්‍රොඩක්ට්ස් අලුතෙන් ප්‍රොඩක්ට් එකක් ඇඩ් වුණා. එතකොට හිතන්න දැනට ප්‍රොඩක්ට්ස් 10යි ලෝඩ් වෙන්නේ. තාම පැය භාගකින් විතර ඇඩ් වෙනවා තව ප්‍රොඩක්ට් එකක්. එතකොට අපි මේ ප්‍රොඩක්ට්ස් 10 විතරක් පෙන්නලා වැඩක් නැහැ. ප්‍රොඩක්ට්ස් 11ක් පෙන්වන්න ඕනේ. ඒක තමයි ඩයිනමික් පේජස් කියන්නේ. එතකොට ඒ වගේ නැති දැන් බ්ලොග් පේජස් වගේ ගත්තොත් ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඉතින් එකපාරක් ලිව්වම ඒකම තමයි. එතකොට ඒ වගේ දෙයකදී අපිට SSG කියන ස්ට්‍රැටජි එක පාවිච්චි කරොත් ඒකෙදි වෙන්නේ ඔයාට ඒ ෆයිල් එකක් ජෙනරේට් කරලා හදා ගන්න පුළුවන්. එතකොට හිතන්න බ්ලොග් page underscore හිතන්නකෝ blog1 underscore blog1.html කියලා page එකක් හදනවා. එතකොට ඒක කවදාවත් මේ back end එකකට කතා කරන්නේ නැහැ. අපි හිතමු මේකේ චූටි page එකක් අපි හදනවා. blog page 1 කියලා page එකක්. එතකොට මෙයා මේ page එක generate කරලාමයි තියෙන්නේ .html වගේ. ඒක run build time එකේදී මේ page එක generate කරලම දෙනවා. එතකොට user කතා කරාම මේ page එක කිසි කරදරයක් නැහැ සර්වර් එකකට කතා කරන්නේ නැහැ මේ page එක හැමම user ගේ browser load කරා page එක පෙන්නවා. එතකොට ඒ concept එක බලන්න SSD කියන එක ඔයා කෝඩ් ලෙවල් එකේදී ඔයා ඒ ටික හදලා හිතන්න මේක ජෙනරේට් කරද්දිත් මොකක් හරි back end call එකක් ගිහිල්ලා මේ page එක ජෙනරේට් වෙන්නත් පුළුවන්. හිතන්න මේ page එක build time එකේදී තමයි ජෙනරේට් කරගන්නේ. ඔයා හිතන්න මේක HTML එක ඔයා නිකන් කෝඩ් කරන HTML එකක් විතරක්ම නෙමෙයි. මේ හිතන්න මේ බ්ලොග් පේජ් එකට ඩේටා ගන්න බෑක් එන්ඩ් එකෙන් කියලා. ඒක නිතර නිතර වෙනස් වෙන්නේ නැති හින්දා ඔයාගේ මේ ඇප්ලිකේෂන් එක අපි කියනවා dev mode build mode කියලා. අපි මේක React වගේ නම් අපි කතා කරා මේ ඇප්ලිකේෂන් එක build කරනවා කියලා. production දාන්න build කරනවා කියලා. ඒ build කරද්දී මේ වගේ අවස්ථාවකදී ඔයා බ්ලොග් පේජ් එක මෙතන ජෙනරේට් කරද්දී එයා ඒ වෙලාවේ කතා කරනවා මෙන්න මේ බෑක් එන්ඩ් එකට. කතා කරලා ඒ data ටික අරගෙන එයා ජෙනරේට් කරනවා මෙන්න මේ ෆයිල් එක. ඊට පස්සේ මේ ෆයිල් එක යූසර් කෙනෙක් ලෝඩ් කරද්දී තවදුරටත් මේක බිල්ඩ් ටයිම් එකේ විතරයි වැඩ වෙන්නේ. එතකොට මේක ඩිප්ලොයි කරලා තියෙද්දි මේක ෆ්‍රන්ට් එන්ඩ් එක දාලා තියෙද්දි කෝල් කරාම මේ පේජ් එක කවදාවත් මේක බෑක් එන්ඩ් ප්‍රොසෙස් එක යන්නේ නැහැ. මොකද මේ ෆයිල් එක ඔල්රෙඩි හදලා තියෙන්නේ. අර මම කිව්වා අර කලින් සිනාරියෝ එක තමයි. මට මේ බීම් එක හදලා තියෙන්නේ. දැන් මේ ඔප්ෂන් එකට මේ බීම සිනාරියෝ එක අපි කරගමු. ඒකෙදි වෙන්නේ මොකන්ද? ඔයා ළඟ තියෙනවා බීම ඔය වගේ හදන්න පුළුවන් දේවල් ටිකක්. ඔයා ඒව ටික හදලා දැන් කලින් උනේ මොකද්ද? කලින් ඔයා ගෙදරට එන අමුත්තා තමයි මේ බඩු ටික අරන් එන්නේ. ඒ කියන්නේ React පැත්තෙන් ගත්තොත් ගෙදරට එන අමුත්තා ඔයාට ඔය සංක්වික් එක වතුර ඒ දේවල් ටික අරන් එනවා. ඔයා ඒ ටික ඒ වෙලාවේ හදලා එයාටම දෙනවා. ඊළඟ concept එක මොකද SSR. ඒ කියන්නේ ඒ අමුත්තා ඔයාට අරන් එනවා මේ හදපු බීම ටික. ඔයා ඒ ටික අරගෙන ඒ ටික පෙන්නනවා. තුන්වෙනි එක තමයි build time. එතකොට ඒකෙ වෙන්නේ මොකද්ද? ඔයා මේක වැඩේ පටන් ගන්න කලින් ඔයා මේ බඩු ටික එකතු කරලා ඔයා බීම ටිකක් හදලා ඔයා තියලා තියෙනවා. එතකොට කවුරු හරි ආවොත් ඒ හදපු බීම ටික අරගෙන බොන්න පුළුවන්. අන්න සරල මේ සිද්ධිය දැන් මේක කතා තේරුම් ගන්න SSD එක තේරුම් ගන්නවා හදලා තියෙනවා ඒව ටික පාවිච්චි කරන්න තියෙනවා
සෑහෙන ලේසි මේක ඩිලිවරි වලට. මොකද පාට කිසිම අප්ඩේට් වෙන දෙයක් නැහැ. සර්වර් කතා කරන්න දෙයක් නැහැ. සෑහෙන ස්ට්‍රේට් ෆෝවර්ඩ්. නිකන් ප්ලේන් HTML එකක් වගේ තමයි. නිකන් HTML පේජ් එකක් හදනවා වගේ තමයි. ඒක ලෝඩ් වෙන විදියම තමයි. හැබැයි එකම දේ data කිසිම වෙලාවක රියල් ටයිම් නෙමෙයි. මොකද මේවා ස්ටැටික් පේජස් හින්දා. ඊට පස්සේ ඉන්ක්‍රිමෙන්ටල් ස්ටැටික් රීජනරේෂන්. මේ ISR කියලා කියන්නේ මේ වගේ ස්ටැටික් පේජ් එකක් තමයි. හැබැයි අපිට හිතන්නකෝ මේ හදන පේජ් එක මට මේ බ්ලොග් පේජ් එකේ මොනවා හරි අප්ඩේට් එකක් කරන්න බ්ලොග්ස් නැතුව අපි වෙන කන්සෙප්ට් එකක් ගමු. මොකක් හරි ප්‍රොඩක්ට් පේජ් එකක් කියලා හිතන්නකෝ. මේ ප්‍රොඩක්ට්ස් නිතර නිතර ප්‍රොඩක්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් අප්ඩේට් වෙන්න පුළුවන්. එතකොට අද ඩිස්ක්‍රිප්ෂන් එක නෙමෙයි හෙට තියෙන්නේ. හෙට ඩිස්ක්‍රිප්ෂන් එක නෙමෙයි අනිද්දා තියෙන්නේ. ඒ වගේ අපි කන්සෙප්ට් එකක් ගත්තොත් ඒක SSR ලෙවල් එකට යන්නේ නැතුව පොඩ්ඩක් තව පර්ෆෝමන්ස් වැඩි කරන්නවා මේ කන්සෙප්ට් වලට යන්නේ. දැන් ඒ කියන්නේ CSR ගත්තොත් පර්ෆෝමන්ස් එක සෑහෙන අඩුයි. SSR ලෙවල් එකට ගියාම පොඩ්ඩක් අපි පර්ෆෝමන්ස් පැත්ත පොඩ්ඩක් හිතලා තියෙන්නේ සෑහෙන ඉක්මනට දැන් පේජ් එක ලෝඩ් වෙනවා. SSD කියන කන්සෙප්ට් එකට ගියොත් තියෙන උඩරිම ස්පීඩ් එකෙන් ලෝඩ් වෙනවා. ISR කියන්නේ SSD ලෙවල් එකකින් ලෝඩ් වෙන්නේ නැහැ. උනාට අපිට මොන හරි මේකේ data සැරින් සැරේ අප්ඩේට් වෙන්න ඕන. ඔයාට එතකොට හැම වෙලේම මේ වගේ ප්‍රොඩක්ෂන් එක බිල්ඩ් කර කර ඔයාට දෙන්න බෑනේ. බිල්ඩ් කර කර ඩිප්ලොයි කරන්න බෑනේ. ඒක සෑහෙන කරදරයි. ඒකට මෙකැනිසම් එකක් විදිහට තමයි ISR කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් වෙන්නේ සැරින් සැරේ මෙන්න මේ process එක යනවා. හිතන්න මේ process එක මේකට අපි කියමු build process කියලා. මේ build process එක සැරින් සැරේ හිතන්නවා අපි හිතන්න every 60 minutes සර්වර් එක ඇතුළෙම මෙන්න මේක build වෙලා මේ page එක build වෙලා ඒ file එක update වෙනවා. එහෙම දෙයක් වුණොත් මොකද්ද වෙන්නේ? එතකොට හිතන්නකෝ product page එක විනාඩි 60න් 60ට අලුත් content එක අරගන්නවා HTML එක හදනවා. ඊළඟ විනාඩි 30 ආයි ඒ page එක regenerate වෙනවා අලුත් page එකක් හදනවා. ඔය වගේ හැදුවොත් මොකද්ද වෙන්නේ? අන්න ඒක තමයි incremental static regeneration කියන්නේ. එතකොට ඒක වෙන්නේ ඒ අදාළ ISR විදියට ලියලා තියෙන pages background එකේ වෙන වෙනම රීබිල්ඩ් වෙනවා. රීබිල්ඩ් කරලා ඒක නිකන් අන්තිමට SSG වගේ තමයි කියන්නේ. static file එකක් තියෙන්නේ. එතකොට complexity එක ගත්තොත් මේ ISR කියන එක ටිකක් complex. මොකද එතන සෑහෙන වැඩක් තියෙනවා. එතන ඔයා background එකේ run වෙලා තමයි මේ files එක generate කර දාන්නේ. එතකොට pure real time කියන concept එකක් නෑ. real time කියන එක අපිට SSR එකේදී සහ CSR එකේදී තමයි බලා ගන්න පුළුවන්. ඒ වුණාට අපි performance එකට අපිට real time data දෙනවට වඩා වටිනවනේ. ඒ වගේින්ද මේ වගේ concepts වලට ඔයාට යන්න පුළුවන්. එතකොට බලන්න ඔයා React පැත්තේ මේ එකක් තිබ්බ එක Next.js වලට ආව ඒකට alternative options සෑහෙන්න අපිට දුන්නා. හරි. එතකොට අපි ගත්තොත් server side rendering මේ වගේ අපිට බලා ගන්න පුළුවන්. ඔයා මොන හරි page එකක් මේ වගේ load කරොත් මේ ඔක්කොම මේක යන්නේ තනිකරම server එක ඇතුලේ තමයි මේ තනිකරම මේ page එකම generate වෙන්නේ. එතකොට මේ page එකේ generate වෙච්ච එක තමයි ඔයාගේ front end එකේ browser එකට ආවන් පස්සේ browser ඒක ඔයාට ඒ අදාළ page එකම තමයි අනිත් පැත්තට පෙන්නන්නේ. හරි. ඊට පස්සේ incremental static generation ISR concept එක ගත්තොත් ඔයා page පළවෙනි request එක කෑෂ් කරලා පෙන්නනවා. ඊට පස්සේ පොඩි ටයිමර් එකක් එක්ක every 60 seconds හරි 60 minutes හරි ඔයාට ඒ ඩිලේ එක දෙන්න පුළුවන්. ඒ ඩිලේ එක මත ආයි page එක අප්ඩේට් වෙවි යනවා. එතකොට අලුත් page එකක් ඔයාට නැවත හිතන්න මෙතන විදිහට තප්පර 60න් 60ට ඔයාට අලුත් page එකක් තමයි මෙතන එන්නේ. අලුත් data එතකොට ඔයාට ගන්න පුළුවන් මේ define කරන time එකත් එක්ක. හරි. ඊට අමතරව තව දෙයක් තියෙනවා Next.js වල තියෙන වටිනාකම. අපි දන්න දැන් මෙච්චර වෙලා කතා කරා SEO වලට හොඳයි. ඒ කියන්නේ අපේ search engine optimization වැඩවලට සෑහෙන හොඳයි. අපි හදන site එක අපි client ඒ පැත්තෙන් deliver කරන්න පුළුවන්. React app එකක් හැදුවොත් SEO optimize කරන්න සෑහෙන අමාරුයි. අපි දාන tag එකක් දාන්න ඕනේ global level එකට. මේකේ page එකෙන් page එකට අපිට optimize කරන්න පුළුවන්. images ගත්තොත් තවත් ලොකු දෙයක් තමයි. දැන් ඔයා normal React application එකක image එකක් plug කරොත් ඔයා ඒකේ size එක define කරන්න ඕනේ. හිතන්න ඔයා කොහොමද මේක compress කරන්නේ? ටිකක් ලොකු size image එකක් compress කරන්නේ කොහොමද?
සෑහෙන වැඩ ටිකක් කරන්න ඕනේ. ඔයා ඉමේජ් ඔප්ටිමයිස් නැත්නම් ඔයා ලයිබ්‍රරි එකක් පාවිච්චි කරන්න ඕනේ ඔයගේ වැඩවලට. දැන් ඒතකොට Next.js වල සෑහෙන ඇඩ්වාන්ස් ඉමේජ් ඔප්ටිමයිසේෂන්. එතකොට ඒගොල්ලන් ඔටෝමැටිකලි කන්වර්ෂන් සයිස් අප්ඩේට් ඒ වගේ ලේසි ලෝඩින් සෑහෙන දේවල් ටිකක් ඒගොල්ලන් Next.js එකෙන්ම එයා කරනවා. මේ වගේ සෑහෙන දේවල් ටිකක් වලට උදව් වෙනවා. fast refresh ඒ කියන්නේ ඔයා ඩිවලොප්මන්ට් වලදී වුණත් සෑහෙන ස්පීඩ්. එතකොට අපි React එක ගත්තොත් React වලත් ඒ ෆීචර්ස් තියෙනවා. ඒ වුණාට ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් ලෙවල් සපෝට් එක තියෙනවා. එතකොට Next.js එක ගත්තොත් ෆ්‍රේම්වර්ක් එකක් ඉදලා ඔයාට Tailwind ඊට පස්සේ CSS SARS ඔය වගේ ඒවා by default ඔයාට වැඩ කරනවා. ඒ හින්දා ඒවල කිසි issue එකක් නැහැ. ඊට පස්සේ ඔයාට AB ටෙස්ටිං වලට ඊට පස්සේ ඔතෙන්ටිකේෂන් රීඩිරෙක්ට් සෑහෙන වලට මිඩල්වෙයා කියන කන්සෙප්ට් ඇවිල්ලා තියෙනවා. ඒතරිනොත් ඔයාට උදව් කරනවා සෑහෙන්න Next.js වලින්. එතකොට මේ React app එකකට වඩා වැඩිපුර දේවල් දෙන්නේ මොනවද කියන තමයි මෙතන යන්නේ. තව එකක් තියෙනවා මේ API routes. අපි React course එක කරද්දී අපි කරා මතකද JSON server එකක්. එතකොට JSON server එකේ තමයි අපි API කරේ කියන්නේ සරලව ගත්තොත් මෙන්න මේ backend එක. මේක අපි populate කරා JSON server එකේ. එතකොට මේකේ අපි get request, post request, ඊට පස්සේ put request, patch request ඒ ඔක්කොම request දාලා තමයි කරේ. ඔයා හිතන්න අපිට තවදුරටත් දැන් අපි සිස්ටම් එකක් ගත්තොත් සිස්ටම් එක ෆ්‍රන්ට් එන්ඩ් එකක් තියෙන්න ඕනේ. සිස්ටම් එකේ බැක් එන්ඩ් එකක් තියෙන්න ඕනේ. ඒකේ data ටික store කරන්න අපි හිතමු database එකක් තියෙන්න ඕනේ. දැන් මේ Next.js එක ගත්තොත් අපිට ওই තුනක් ඕනේ නැහැ. තුන කියන්නේ අපිට API routes කියලා තියෙනවා. ඒ කියන්නේ මේකේ හදන මේ slash අපි හිතන්න මේකේ හැදුවොත් API/users ඊට පස්සේ API/user/1 user බලාගන්න. එතකොට මේ වගේ ගත්තොත් ඔයා මෙහෙම backend එක ලියනවා. දැන් Next.js එකේදී අපිට මේ වගේ දෙකක් තවදුරටත් ලියන්න ඕනේ නැහැ. ඔයාට මේ routing ඇතුළෙම මේ වගේ APIs ටිකක් ලියන්න පුළුවන්. අපි ටෙස්ට් ප්‍රොජෙක්ට් එකක් හදනවා. එතකොට මම මේ ටික ඔක්කොම ඔයාලට කියා දෙන්නම් මේ APIs හදන්නේ කොහොමද කියලා. දැනට හිතාගන්න මේ වගේ backend එකක් හිතන්නකෝ අපි මේක කියන අපි යන ටෙක්නික් එක තමයි ස්ට්‍රිම් බූට් අපිට හදන්න පුළුවන් නැත්නම් Nest.js වගේ යන්න පුළුවන් Express.js යන්න පුළුවන්. ඔයගේ backend technology එකක් දාලා අපිට මෙතන හදන්න පුළුවන්. තව දුරටත් ඉස්සරහට අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ Next.js එක. මේකේ තනිකර front end එක ඇතුලේ අපිට තියෙනවා මේ දෙකම. එතකොට front end එකේ user ගේ part එකේ නෙමෙයි front end එක ඇතුලේ මෙන්න මේ databases මේ server services ටික හදලා තියෙනවා. එතකොට ඔයා /products/users ඒ වගේ යනවා වගේ API/users කියලා ගැහුවොත් ඒ අදාළ backend එකක් තියෙනවා. එතකොට තනිකර ඔයා Next.js එක ගත්තොත් ඒක නිකන් front end එක විතරක්ම නෙමෙයි. front end and back end දෙකම inbuilt framework එකක් කියලා ඔයාට හිතා ගන්න පුළුවන්. ඒකට සෑහෙන complicated වගේම සෑහෙන advanced කියලා ඔයාට idea එකක් මේ වෙද්දි තේරෙනවා. සෑහෙන දේවල් ටිකක් තියෙනවා. මොකද මේකේ front end විතරක් නෙවෙයි back end උත් තියෙනවා. API routes එකක් තියෙනවා. හරි. එතකොට ඇයි Next.js future කියලා ඔයාලට දැන්ටම තේරෙනවා මොන වගේ දේවල්ද හින්දාද කියලා. මේක server components. එතකොට JavaScript එවන්නේ නැහැ තවදුරටත් client ගේ හුඟක් හොඳ මේ Next.js වලින් හදපු applications බලන්න ගොඩක් sites එහෙම hack කරන්න එහෙම හරි පුළුවන් ඔය යන request එහෙම බැලලා ඒවා replay කරලා එතකොට අපේ backend එක සෑහෙන secure කරගන්න ඕනේ දැන් Next.js වල වගේ ගත්තොත් ඒ කිසිම services එකක් ඒ කියන්නේ API request මුකුත් යන්නෙම නැති තරම්. එතකොට අපි backend එක අපේ expose වෙන්නේ නැහැ. එතකොට අපි backend එක ටිකක් security මදි වුණත් ඒක Next.js ඉඳන් එතන පොඩි කියන්නේ වටිනාකමක් තියෙනවා. එතකොට ඒ හින්දා server components අනිවාර්යයෙන්ම වටිනාකමක් තියෙනවා. ඒ හින්දා Next.js වලට යන option එක ප්‍රවණතාවය වැඩි. excuse me sir. ඔව්. එතකොට මේකේ මොනවා හරි මේවා
කරලා පෙන්වන්න මොනවා හරි මේ software install කරන්න ඕනද? නෑ අපි React පාවිච්චි කරා වගේම තමයි අපි Visual Studio කෝඩ් එකේ ඉඳන් VS කෝඩ් එකේ ඉඳන්ම අපි වැඩ ටික කරගන්න පුළුවන්. ඒක වෙනම tool එකක් install කරගන්න නෑ කියලා. Lex case libraries ටික install කරලා ඒ වගේ වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. ඒ මම project එකක් හදන විදිහත් අපි කතා කරමු දැන් ඊළඟට. Okay, thank you sir. හරි. එතකොට full stack එකක් තියෙනවා. එතකොට ඔයා front end එකයි back end එකයි API database උනත් ඔයාට හිතන්නකෝ ඔයාට SQLite database එකක් උනත් මේකට plug කරලා ඔයාට හදාගන්න පුළුවන්. එතකොට එක application එකේ ඔක්කොම ටික cover වෙනවා. එහෙම නැත්නම් Superbase වගේ database එකකට API හරහා direct කතා කරන්න පුළුවන්. front end application එකේ මේ සේරම දේවල් ටික ඔයාට කරන්න පුළුවන්. එතකොට Next.js එක තනිකරම මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ Vercel කියන ecosystem එක ගත්තොත් ඔයාලට deployment ඊට පස්සේ analytics සෑහෙන්න support එකක් දෙනවා. මොකද ඒගොල්ලන් තමයි සෑහෙන්න support කරන්නේ. එතකොට ඒවා ගත්තොත් OpenAI ඊට පස්සේ GitHub, TikTok, Twitch ඔය වගේ දේවල් සෑහෙන්න productions ඒගොල්ලන්ගේ apps තියෙනවා Next.js උඩ run වෙච්ච. හරි. දැන් අපි දැනට තියරි පැත්තෙන් ගත්තොත් අපිට පොඩි අයිඩියා එකක් තියෙනවා. Next.js කොහොමද වැඩ කරන්නේ? ඒ වගේ පොඩි SSR, ISR ඔය වගේ දේවල් දැන් ඔයගොල්ලෝ ඔලුවට දාගෙන තියෙන්නේ. ඒ වුණාට අපි මේක ප්‍රැක්ටිකලි කරන්නේ නැතුව අපි තාම දන්නේ නැහැ හරියට ප්‍රැක්ටිකලි කොහොමද කරන්න කියලා. අපි දැනට පොඩි මේ වගේ ටැබ් එකක් අරගෙන ටර්මිනල් එකක් මෙතනින් ඕපන් කරගන්න. ඕගොල්ලන් අර React එක බලද්දී ඔයගොල්ලන් දන්නවා අපි Node version එකක් දාගන්නවා. හිතන්නකෝ අපි Node version එක 22 and above තියාගන්න තරමට හොඳයි. එතකොට මගේ බැලුවොත් මගේ Node version එක දැන් තියෙන්නේ 22. ඒ අවුලක් නැහැ. එතකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාට ස්විච් වෙන්න පුළුවන්. හිතන්න NVM කියලා තියෙනවා මෙකැනිසම් එකක්. ඒතකොට ඒ tool එකේ ඔයාට පුළුවන් ඔයාගේ Node version එක මාරු කරන්න. හිතන්න ඔයා ප්‍රැක්ටිකලි මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරද්දී එක ප්‍රොජෙක්ට් එකක් ඒක ප්‍රොජෙක්ට් එකට ඔයා පරණ ප්‍රොජෙක්ට් එකක් ඒක Node 16 තමයි දාලා තමයි වැඩ කරන්නේ. එතකොට ඔයා අලුත් ප්‍රොජෙක්ට් එකේ වැඩ කරද්දී Node 22 දාන්න අරකට 16 දාන්න ඔයා Node uninstall කර කර install කර කර ඉන්න ඕනේ නැහැ. NVM කියන පුළුවන් අපිට මේ version manage කරන්න අපිට පුළුවන් Node version එක NVM use මේ වගේ 20 කියලා දාලා ඔයාලට පුළුවන් Node 20ට ස්විච් වෙන්න. දැනට Node 20 මගේ මේ සිස්ටම් එකේ නැති හින්දා තියෙනවා නම් හිතන්න අපි Node 24 දාමු කියලා. 24 මගේ මැෂින් එකේ තියෙනවා නම් Node 24ට මගේ මැෂින් එක සෙට් අප් වුණා. එතකොට මම බැලුවොත් මගේ Node version එක දැන් 24යි. ඒ වගේ අපිට ස්විච් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කම්පැනි එකට ගියාම හිතන්නකෝ ඔයා React පැත්තෙන් ඔය වැඩ කරද්දි ඔයාට එක එක ඇප්ලිකේෂන්ස් හම්බ වෙනවා. legacy application ඒ කියන්නේ අවුරුදු 5ක් 6ක් 7ක් පරණ application ඔයාට හම්බ වෙනවා. ඒකට ඒවත් එක්ක වැඩ කරද්දි Node version එක මේ වගේ NVM එක්ක වැඩ කරන්න ඔයා ඉගෙනගෙන ඉන්නවා නම් වඩාත් හොඳයි. එතකොට ඔයාගේ මැෂින් එකේ uninstall install කර කර දඟලන්න ඕනේ නැහැ. හරි. අපි දැනට අපි 22 version එකෙන් අපි දැනට බලමු 24න් ගියා කියලා issue එකකුත් නැහැ. හරි. අපි යන් ඊට පස්සේ Google එකේ Next.js කියලා අපි search කරමු. ඊට පස්සේ Next.js එකේ installation එකට යන්න. installation එකට ගියාම මේකේ තියෙනවා මේ pnpm npm yarn bun. ඔය එතන මේවා තමයි ඇප්ලිකේෂන් එක බිල් කරන්න පාවිච්චි කරන npm ecosystem එකද pnpm ගේ ecosystem ටිකක්. මේවා ටිකත් අපි one by one කතා කරමු. yarn npm pnpm ද අලුතෙන්ම use කරන එක තමයි pnpm එක ටිකක් npm වලට වඩා සෑහෙන fast සහ caching mechanism සෑහෙන වැඩි. ඒ වුණාට අපිට දැනට අපි npm එකේ වැඩත් කරගන්න පුළුවන්. මම මේකේ pnpm දැනට install කරලා නැහැ. මේකේ සරලවම ගත්තොත් තියෙන්නේ create next step කියන command එක පාවිච්චි කරලා තමයි මේ application එක හදන්නේ. එතකොට latestම version එක අපි අරගන්නවා මෙතන latest version එක. ඊට පස්සේ application එකට අපි my app කියන නම දෙනවා. කියලා මේ application එක create කරනවා. message එකක් තියෙනවා. ඔව් install කරලා තියෙන. එතකොට nvm
ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. NVM ඉන්ස්ටෝල් කරගන්නේ ඔයාට Windows නම් ඔයාගේ මැෂින් එකේ ගිහිල්ලා මේ Node version message එක ඔයා මේකේ set up කරගන්න තියෙන්නේ. එතන මේකේ guide එක තියෙනවා NVM install ඊට පස්සේ dot 22 එක. මේ තියෙනවා install කරගන්න ඕන නම් මේ වගේ curl request එකක් ගහලා අ, මේක run කරන්න තියෙන්නේ. දැන් අපි Windows වලට අපි බලමු මේ තියෙන NVM ඔයාට download කරලා මේක install කරගන්න තියෙන්නේ. ඊට පස්සේ path variable එකට ඔයාලා දැම්මම NVM කියන එක ඔයාගේ මේ වගේ command එකකින් ගහන්න පුළුවන්. මගේ දැන් මේ machine එක Windows එතකොට මේ tool එක install වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔයා නිකන් සරලව ඔයාගේ දැනට test කරන්න ඔයාට පුළුවන් Node version එක 22 version එක දාගන්න පුළුවන්. අලුත් project හදනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා versions වලට ඔයා යන්න ඕනේ නැහැ. ඒ වගේ ඒවා පරණ projects ඔයාට access වෙනවා නම් හිතන්න ඔයාට එනවා maintenance කරන්න කියලා පොඩි idea එකක් ඔයා freelance කරද්දි එයාගේ සෑහෙන පරණ app එකක්. එතකොට ඔයාට පල්ලෙහා Node version එකක් දාගන්න පුළුවන්. ඒතොර NVM කියන package manager එක පාවිච්චි කරලා ඔයාට Node version එක ඔයාට මාරු කරගන්න පුළුවන්. හරි. අපි දැන් මේ project එක හදමු. මේකෙදි අපි Next.js එකක් latest app එකක් අපි ගනිමු introduction කියලා අපි project එක හදමු. එතකොට මෙයා latestම Next.js version එකත් එක්ක මෙයා project එක අපිට හදලා දෙනවා. ඒකට චූරි ටයිම් එකක් යයි. එතකන් ඔයගලන්ට මොන හරි ඩවුට්ස් හරි මොන හරි දේවල් ටිකක් තියෙනවා නම් කතා කරන්න පුළුවන් අපිට මේ ප්‍රොජෙක්ට් මේක ජෙනරේට් කරන විදිහට. සෝරි මේකේ කැපිටල් දාන්න බෑ. හරි. මේ ප්‍රොජෙක්ට් එක ගත්තොත් මෙන්න මේ dev dependencies ටික කතා කරනවා. එතකොට මේක ගත්තොත් tailwind node react DOM එක ඊට පස්සේ ESLint tailwind TypeScript මේ වගේ dev dependencies ඒ කියන්නේ ඔයාගේ application අපි කතා කරා react කරද්දී අපිට තියෙනවා dev dependencies يعني dependencies කියන්නේ අපි අන්තිම session එකේ කතා කරා dependencies කියන්නේ ඔයා මේක production දාද්දී ඔයාට අවශ්‍ය libraries ටික dev dependencies කියන්නේ ඔයා මේක develop කරන් යනකොට අවශ්‍ය libraries. ඒතර ඔයා tailwind වගේ දෙයක් ගත්තොත් ඔයා tailwind අවශ්‍ය වෙන්නේ ඔයාට develop කරන් යනකොට විතරයි. ඔයා final output එකට ඔයාලට tailwind අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි ඒක dev dependencies වලට වැටලා තියෙනවා. මේ package JSON එක බැලුවොත් ඔයාට ඇත්තටම මේ application එකට ඕනේ Next.js 16 version එකයි React 19 React DOM ඔය තුන විතරයි ඔයාගේ dependencies. ඒ කියන්නේ ඔයා application එක build කරාම application එක ඇතුලේ තියෙන මෙච්චරයි. මේ කිසිම දෙයක් නැහැ. මේව ටික තියෙන්නේ ඔයාගේ මේ development වැඩ ටික කරගන්න තමයි මෙච්චර libraries ටිකක් තියෙන්නේ. හරි. මම තවදුරටත් මේ ටික ඔක්කොම කවර් කරන්න යන්නේ. මේකේ තියෙන dev script එක ගැන කියන්න dev mode එකෙන් මේක රන් කරන්න පුළුවන් බිල් කරලා අපිට මේ ISR වගේ pages තියෙනවා නම් SSD ඒ වගේ concept තියෙන ඒවා ජෙනරේට් කරගන්න පුළුවන් බිල්ඩ් එකේදී ඊට පස්සේ බිල් කරපු එකක් ස්ටාර්ට් කරන්න පුළුවන් ඒ වගේ lint මේකේ වාට වගේ කෝඩ් එකේ මොන හරි validations ඒ වගේ දේවල් වෙරිෆිකේෂන් දේවල් කරන්න පුළුවන් හරි ගයිඩ්ලයින් එකකට follow කරනවාද කියලා. ඔය වගේ දේවල් ටිකක් මේකේ by default තියෙනවා. හරි මෙහෙමයි ඉතින් Next.js React application එක හදලා ඉතින් Next.js යන්න බෑ. ඒක කරනවා කන්වර්ට් කරනවා කියන්නේ සෑහෙන කට්ටක් කන්න ඕනේ. කොහොමත් මේ Next.js එක ඇතුලේ තියෙන්නේ ඔයාගේ React තමයි. ඔයා සාමාන්‍යයෙන් Next.js කරලා ඒක React කියන්නේ ඉතින් ඔයා React තමයි. ඉතින් React server components නැත්නම් client components ඔයා React ලියාගෙන යන්න පුළුවන්. එතකොට ඔයා React project එකක් හදලා Next.js දාන එක එහෙම කරන එක පොඩ්ඩක් සෑහෙන අමාරුයි. මොකද ඔයා React එක Next.js වලට convert කරන්න ඕනේ. ඒතකොට ඒක සෑහෙන ලොකු effort එකක් දාන්න ඕන වැඩක්. ඔයා කියන්නේ basic level එකේ ඉන්නවා නම් ඒක අවුලක් නෑ. ඒ උනාට ටිකක් complex ඔයා කරගෙන ගිහිල්ලා තියෙන එකක් නම් සෑහෙන වෙනස් වෙනවා. මොකද routing එහෙම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.
නෑ ඒවා NVM එකෙන් කරන්නේ ඇත්තටම නෝඩ් වර්ෂන් එක ඔයා තියාගෙන ඉන්න එක. හිතන්න මගේ නෝඩ් වර්ෂන් එක 22. දැන් ඔයා NVM එක ඉන්ස්ටෝ ඔයා නිකන් බලන්න ඔයාගේ නෝඩ් වර්ෂන් එක කීයද කියලා නෝඩ් -v කියලා ගහලා. නෝඩ් වර්ෂන් එක 22යි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ වගේ ඔයාගේ නෝඩ් වර්ෂන් එක 16 වගේ පොඩ්ඩක් අඩු ලෙවල් එකක තියෙනවා නම් ඔයාට NVM පැකේජ් මැනේජර් එකෙන් ඔයාට පුළුවන් අවශ්‍ය නෝඩ් වර්ෂන් එකට දාගන්න. එතකොට NVM use 22 කියලා ඔයාට ඒ අදාළ වර්ෂන් එකට සෙට් වෙන්න පුළුවන්. එතන ලොකු වෙන සිද්ධාන්තයක් නැහැ එතන ඇත්තටම. එතකොට මේකෙදි ඔයාට මේ අදාළ වර්ෂන් එක දැන් ඔයා ඇප්ලිකේෂන්ස් ගත්තොත් ඔයා මෙහෙම ඔයාට හම්බ වෙනවා ප්‍රොජෙක්ට් කීපයක්. මේ ප්‍රොජෙක්ට් එකේ නෝට් මේක ලියලා තියෙන්නේ නෝට් හිතන්න 16 වල ඉඳන් 14 ඉඳන් උත් අපිට ඇවිල්ලා තියෙනවා 14 ඉඳනුත් වැඩ කරන ඇප්ලිකේෂන්. එතකොට ඒව සෑහෙන අවුට්ඩේටඩ්. මේ ප්‍රොජෙක්ට් එක ගත්තොත් හිතන්න මේක 18න් 18ට සපෝට් කරන විදිහට හදලා තියෙන්නේ. එතකොට ඔයාගේ මැෂින් එකේ තියෙන්නේ නෝඩ් ඔයා ඉන්ස්ටෝල් කරනවා ලේටස්. ඔයා ඉන්ස්ටෝල් කරලා 24. ඉන්ස්ටෝල් කරලා ඔයා මේ ප්‍රොජෙක්ට් 1 එක රන් කරන්න හදද්දී ප්‍රොජෙක්ට් 1 එක වැඩ කරන්නේ නැහැ. සෑහෙන ඉරර්ස් එනවා. මොකද එයා සපෝට් කරන්නේ නෝඩ් 16 එකේ ඉඳන් විතරයි. එතකොට ඔයා මොකද කරන්න ඕනේ? ඔයාගේ මැෂින් එක ටෙම්පරරි ඔයා දාගන්න ඕනේ නෝඩ් 16. ආ ටෙම්පරරි නෝඩ් 16 දාගන්නවා. නෝඩ් 16 දාලා මේකේ වැඩ ටික කරනවා. කරලා ඉවිල්ලා ඊළඟ ප්‍රොජෙක්ට් එකට ඔයාට එනවා ප්‍රොජෙක්ට් 2. ඒකේ නෝඩ් 18 තියෙන්නේ. එතකොට 16 වැඩ කරන්නේ නැහැ. ඔයාට පුළුවන් ටෙම්පරරි ස්විච් වෙන්න නෝඩ් 18ට. එතකොට ඔයාගේ මැෂින් එකේ තියෙනවා නෝඩ් 18 තියෙනවා 18 තියෙනවා. මේ වගේම නෝඩ් 16ක් තියෙනවා. එතකොට ඒක ස්විච් වෙන ටූල් එකක් තමයි මේ NVM කියන්නේ. NVM එකේ ඔයාට ස්විච් වෙන්න පුළුවන්. හරි. දැන් අපි නෝඩ් 22 තියෙන්නේ. අපි දැන් මේක රන් කරලා බලමු. එතකොට සෝරි මේක ෆෝල්ඩර් එක ඇතුළට යන්න බෑ. මේක ඇතුලේ දැන් ගත්තොත් ඉන්ට්‍රොඩක්ෂන් කියලා ප්‍රොජෙක්ට් එක ෆෝල්ඩර් එකක් තියෙනවා. ඉන්ට්‍රොඩක්ෂන් කියලා ප්‍රොජෙක්ට් එකක්. හරි. ඊට පස්සේ අපි දැන් ගහමු npm run dev එක. මොකද්ද වෙන්නේ කියලා බලන්න. හරි. මේකෙදි මේ next.js එකේ දැන් turbo pack අපි මේ ගැනත් කතා කරමු. දැන් ඊළඟ සතියේ දැන් අපි මේ ටික කරපු දේවල් ටික ඩීටේල් දැන් මේකෙදි අපි next.js react කතා කරලා එහෙමනේ ගියේ. දැන් ඊළඟ සතියේ තමයි හරි සෙෂන් එක පටන් ගන්න. එතකොට ඒ සෙෂන් එකේදී අපි build level එකේ දැන් යන් turbo pack කියන්නේ මොකද්ද? කොහොමද මේක build වෙන්නේ? එතකොට full focus එක අපි දෙන්නේ next.js වලට. හරි. දැනට අපි ගත්තොත් හිතන්නකෝ මේ වගේ දේවල් දැනට හිතන්න එපා ටර්ම් පැක් කියන්නේ මොකද්ද කම්පයිලර් ඒ වගේ හිතන්න එපා දැනට අපි next.js 16 වලින් ඇප් එක රන් කරා එතකොට අපි local host 3000 කියලා අපිට පුළුවන් ඇප් එකක් රන් කරන්න. හරි. මේ වගේ පේජ් එක ලෝඩ් වුණ ගමන් ඔයාට මේ වගේ පේජ් එකක් පෙන්නුම් කරයි. හරි. කිසි ඉෂුව එකක් නැහැ. ලස්සනට දැන් පේජ් එක ජෙනරේට් වෙලා තියෙනවා. එතකොට මේකේ තියෙනවා routing mechanisms කීපයක්. ඒ කියන්නේ දැන් මේකේ ගත්තොත් දැන් අපි next වලට ගියපු එකක් හේතුවක් තමයි ෆයිල් බේස් රවුටින් කියන එක. එතකොට මොකක්ද මේ ෆයිල් බේස් රවුටින්? මේ අපි ගියොත් මේ app කියන ෆෝල්ඩර් එකක් තියෙනවා. හරි. දැන් React ගත්තොත් src ෆෝල්ඩර් එක තියෙනවා. ඒක ඇතුලේ ඔයා කෝඩ් බේස් ටික කරගෙන යනවා. එතකොට මොන හරි ෆයිල් ඔයා මේන් ෆයිල් එකක් තියෙනවා. මේ මේන් ෆයිල් එකේ ඉඳන් තමයි උඩින් උඩට කියවගෙන යන්නේ. එතකොට අපි නිකන් මේක ඇතුලේ දැන් මට හිතන්න මේකේ ඕනේ මට පේජ් කීපයක් හදා ගන්න ඕනේ. මට හිතන්නකෝ about us කියලා මොකක් හරි පේජ් එකක් හදන්න ඕනේ. මම මොකද කරන්නේ? සරලවම මට තියෙන්නේ ෆෝල්ඩ් එකක් හදන්න about කියලා. හරි. the about කියලා පේජ් එකක් හදනවා. ඊට පස්සේ අපි බලමු නිකන් ගිහිල්ලා about කියලා ගහලා මොකක්ද වෙන්නේ? එහෙම ෆයිල් එකක් නැහැ. හරි. එතකොට about කියලා හැදුවා ෆෝල්ඩ් එකක්. තාම කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ අපි මෙතන හදමු
පොඩි ෆයිල් එකක්. මේකට ෆයිල් එකට දෙනවා නම page.esx. එතකොට මේකෙදි මොකද්ද මේ කරන්නේ? අපි page කියලා TypeScript අපි හිතමු React functional component මේ වගේ අපි component එකක් හදුවා කියලා. නිකන් පොඩි functional component එකක් හදනවා. ඊට පස්සේ මේකට අපි දාමු about page කියලා අපි දානවා. ඒක දාමු. හරි. දැන් අපි බලමු රිෆ්‍රෙෂ් කරලා මේක දැන් මෙතන මේක ඩිෆෝල්ට් එක්ස්පෝර්ට් එක මේ React component එකක් නෙමෙයි. මොකද මේ ෆයිල් එක ගත්තොත් මෙතන මේ import එකක් හැදෙනවා. මොකද මේ අපි React project එකක් විදිහට import කරපු හින්දා. ඒක අපි අයින් කරලා දාමු. හරි. මොකද RFC කියන්නේ React functional component එකක් හදන්න. ඒතකොට by default එයා මොකද කරන්නේ? මේකට ඇඩ් කරනවා React එක. මොකද මේක තවදුරටත් React නෙමෙයි. මේක server component. ඒ කියන්නේ මේ ඇප් එක ඇතුලේ හැදලා තියෙන ඔක්කොම දැන් යන්නේ SSR. ඔයා තවදුරටත් CSR SSR conversion එක වා බල බල ඉන්න ඕනේ නැහැ. මේ page එකක් හැදුනම මේක තනිකර server එක පැත්තේ තමයි හැදෙන්නේ. අපි නිකන් ගිහිල්ලා බලමු page එකට මොනවද මේ page එකේ load වෙන්නේ දේවල් කියලා. නිකන් page එක refresh කරලා බලමු. මෙන්න මේ about කියලා page එකක් generate වෙනවා. ඒ response එක බැලුවොත් මේකේ තියෙනවා title එක. This is about us page. මේ ඔක්කොම මුළු page එකම තමා මේ page එකේ response එකට ඔයාට ඇවිල්ලා තියෙන්නේ. තේරෙනවද? එතකොට මේ page එකේම response එකක් ඔයාට ඇවිල්ලා තියෙනවා. දැන් මේක ඇතුලේ මොන හරි තව functionalities ගොඩක් වුණත් මේ page එක ඇතුලේ තමයි ඔය ඔක්කොම දේවල් ටික generate වෙලා එන්නේ. ඒක තමයි මම කලින් ඉදම කිව්වේ SSR එකේදී මේ final HTML එකක් තමයි ඔයාට එන්නේ. මේ වගේ ඔයාට HTML page එකක් එන්නේ. එතකොට මේ HTML page එක තමයි මෙයා browser එකට දාගන්නේ. එතකොට මේ page එක කොච්චර ලොකු complex page එකක් වුණත් එයා හදලා server එක side එකෙන් හදලා ඔයාට දෙනවා. ඔයා මේ page එක මෙතන පෙන්නනවා. හරි. එතකොට ඒ වගේ තමයි මෙතන තියෙන්නේ. එතකොට බලන්න සෑහෙන කොච්චර ලේසිද කියලා අපේ routing හදන්න. දැන් හිතන්න ඔයාට තව ඔයා folder එකක් හදන්න ඕනේ. contact us කියලා අපි නිකන් contact කියලා folder එකක් හදනවා කියලා. අර සරලව කරන් තියෙන්නේ contact කියලා folder එකක් හැදුවා. folder එකේ මේ වගේ page.txx කියලා එහෙම type දාන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒකටත් අපි function component එකක් හදලා ඒ උනාට මේ react එක අයින් කරමු. මේකේ this is contact us page කියලා දාමු. හරි. මේකේ අපි මෙන්න මේ ෆෝල්ඩ් එකේ නම තමයි ඇත්තටම කියනවනම් මෙතන පාස් කරන්නේ. ඒතර අනිවාර්යයෙන් මේ ඔයාලට තේරෙනවා දැන් කෝඩ් කරගෙන ගියපු එකත් එක්ක මේ page.tsx කියන එක අනිවාර්යයෙන් must. එතකොට ඔයාලට පුළුවන් මෙතන contact කියලා ගහුවම contact us කියලා මේ වගේ page එකක්. කිසිම style එකක් මම apply කරේ නැහැ. නිකන් routes කීපයක් තමයි විතර මම තාම හදාගෙන යන්නේ. හරි. ඔය වගේ මට තව හිතන්නකෝ බ්ලොග් එකක් හරි හදන්න ඕනේ. හරි. ඒකත් මේ විදිහට මට app කියන එක ඇතුලේ හදාගෙන යන්න පුළුවන්. එතකොට මේක තමයි by default React router කියලා app router කියලා අපි කියන්නේ. එතකොට file based route එකක්. මෙතන මේ folder එකක් හදලා මේ page එක හදන්න තියෙන්නේ. එතකොට දැන් අපි තව පොඩි දෙයක් කරමු මෙතන. අපි මේකේ හදමු බ්ලොග් එකක්. බ්ලොග් කියලා page එකක්. දැන් එතකොට බ්ලොග් කියලා page එකෙත් ඔයා දන්නවා සරලව page.tsx එක ගහලා අපි ඔයාට මේක කියන්න පුළුවන්. ඒ වගේ හදලා React එක ඕනේ. This is blog page. හරි. ඔයාගේ blog page එකක් කියලා අපිට දාන්න පුළුවන්. කිසි වෙනසක් නැහැ. කලින් වගේම තමයි. මම page එක මේව කරන්නේත් නැහැ.
හරි. බ්ලොග් පේජ් කියලා මෙතන ජෙනරේට් වෙනවා. හරි. තාම කිසි වෙනසක් නැහැ. හිතන්න මට මෙතෙන්ට මොන හරි බ්ලොග් ස්ලෑෂ් කියලා ආවොත් තමයි මෙතෙන්ට එන්නේ. එතකොට මම වෙන්නේ බ්ලොග්. මට ඕනේ මෙතන බ්ලොග් කියලා දාලා මොන හරි මේ වගේ පෝස්ට් එකක් හරි මොකක් හරි පෝස්ට් එකේ මොකක් හරි නමක් දාන්න. හිතන්න ෆෝත් පෝස්ට් කියලා වගේ නිකන් දැම්ම කියලා. මට මේ වගේ එන පේජ් එකක් අල්ලගන්න විදියක් තියනවාද? මෙහෙම එන රවුට් එකක්. මේක ඩයිනමික්. හිතන්න මේක 1 2 3 වෙන්නත් පුළුවන්. 1 2 3ත් මට කැප්චර් කරගෙන පේජ් එකක් හදන්න ඕනේ. ඒ වගේ දෙයක් වුණොත් මම කොහොමද කරන්නේ? ඒකට පුළුවන් මෙතන කරන්න අපි ෆයිල් එකක් සෝරි මේකේ ෆෝල්ඩර් එකක් අපි හදන්න ඕනේ. ඒ ෆෝල්ඩර් එකට අපි දෙන්න ඕනේ open bracket close bracket දාලා slug කියලා. එතකොට මේ slug එක ඇතුලේ ඔයා හදන්න ඕනේ ඒ අදාළ පේජ් එක. එතකොට මේ පේජ් එක හදද්දී දැන් මෙතන මේ ස්ලග් එක ඇතුළට ඔයාට පාස් කරන්න පුළුවන් මෙන්න මේක. මේ 1 2 3 කියන්නේ තරණ කණිකරම ඒ ස්ලග් එක. මේ ස්ලග් එක ඇතුළට මේ බ්ලොග් ස්ලෑෂ් පාස් කරන එක තමයි මෙතෙන්ට යන්නේ. එතකොට ඔයාට පුළුවන් මෙතන ඒ දෙන ටයිප් එක ඔයා ඩිෆයින් කරන්න ඕනේ ප්‍රොපර්ටිස් ටික. එතකොට ඔයාට පුළුවන් ඔයාට props කියලා ඩිෆයින් කරලා ඔයාට පැරාමීටර්ස් ටික මේ වගේ පැරාම්ස් ටික ඩිෆයින් කරන්න පුළුවන්. එතකොට මේක පැරාම්ස් ටික ගත්තොත් මේකෙන් මේන්ලි වෙන්නේ ඔයා ප්‍රොපර්ටිස් ටිකේ අරගෙන අර පාස් කරන ස්ලග් එක. කියන්නේ මෙතෙන්ට පාස් කරන්නේ මොකද්ද වැලියු එක? එයා ඒක ඔයාට මෙතනින් කියවන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඒක පාස් කරනවා ඔයාගේ මේන් පේජ් එකට. හිතන්නකෝ මේක අපේ බ්ලොග් පෝස්ට් එකක් කියලා. ඔයාගේ බ්ලොග් පෝස්ට් එකට මේ වගේ පාස් කරනවා. එතකොට ඒකෙදි හදද්දි ඔයා මේ පැරාමීටර්ස් ටික මේ එන පැරාමීටර්ස් ටික මෙතෙන්ට පාස් කරන්න ඕනේ. මේක ඇතරම් මේ විදිහට ටයිප් එකක් ඩිෆයින් කරේ මේක තනිකරම දැන් ටයිප් ස්ක්‍රිප්ටිං යන හින්දා අපි ටයිප් ස්ක්‍රිප්ටිං වලින් තමයි ඊළඟ සතියේ ලෙක්චර් එක පටන් ගත්තේ. අනිවාර්යයෙන්ම ඕගලන්ට ටයිප් ස්ක්‍රිප්ට් ගැන පොඩි අයිඩියා එකක් දීලා තමයි යන්නේ. එතකොට ඔයා දැනට හිතා ගන්න අපි ටයිප් ස්ක්‍රිප්ට් එකෙන් ඒ පැරාමීටර්ස් ටික ඩිෆයින් කරා නැත්නම් කලින් වගේ නම් නිකන් ප්‍රොපර්ටි එක මෙතන ඩිෆයින් කරපු එක තමයි රියැක්ට් වල කරේ. හරි. මේකෙදි කරන්නේ ඔයා එන ටයිප් කරන ඒ ස්ලග් එක, ඒ කියන්නේ එන පාත් එක මෙතන පෙන්වන දෙයක් තමයි මෙතන කරන්නේ. එතකොට දැන් මේ පේජ් එක අපි කරොත් this is the blog page කියලා ඔයාට මෙසේජ් එකක් එනවා. එතකොට අපි දැන් මේක රන් කරොත් රිටර්න් කරලා තියෙනවා ඉෂුව එකක්. හරි. බ්ලොග් එකේ කියනවා බ්ලොග් ස්ලෑෂ් පේජ් එක පාස් කරනවා ඊට පස්සේ ඒක ප්‍රොමිස් අවේට් එකේ පාස් කරන්න කියලා කියනවා මෙතන. මොකද මේ පේජ් එකේ බ්ලොග්
ඉන්න ස්ලග් එක මෙතෙන්ට ගන්නේ නෑ. තප්පරයක් ඉන්න. ඒක අපි බලමු. දැනට කොහමද අයිඩියා එකක් ගන්න ඕගොල්ලෝ මේ ස්ලග් එක දාලා තියෙන්නේ මේ බ්ලොග් පේජ් එක ගත්තොත් ඒ පේජ් එක ඇතුළට ඔයාලට පාස් කරන්න පුළුවන් මොකක් හරි හිතන්න කෝඩ් ID එකක් වෙන්න පුළුවන්. ඒ ID එක මේ හිතන්න මේ පැරාමීටර්ස් වලින් මම මේ ස්ලග් එක කියන්නේ මේ වැලියු එක අරගෙන මොකක් හරි බෑක් එන්ඩ් API කෝල් එකක් ගහලා ඒකට අදාළ පේජ් එක මෙතන ඩිෆයින් කරගන්න පුළුවන්. ඒ වගේ concept එකකට තමයි මේක දාලා තියෙන්නේ. ඒකට මෙතන අන්ව්‍රැප් කරන්න කියනවා පැරාම්ස් කියන එක කියන්නේ ප්‍රොමිස් එකක්. එතකොට ඒක වේට් එකක් ගහන්න කියලා තමයි මෙයා කියන්නේ. වේට් එක ගහුවා කියන්නේ ඇසින් කරන්න වෙනවා. ඒක පොඩ්ඩක් බලන්නම්. විතර මොකක්ද උනේ කියලා කමන්නේ. කොහොම හරි අපි ස්ලග් එකක් එක්ක වැඩ කරන්න දැන් අපි අයිඩියා එකක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි අපිට තුන්වෙනි විදිය මෙතන ඇප් රවුටින් අපි ළඟ තියෙනවා. ඊට පස්සේ ස්ලග් බේස් රවුටින්. එතකොට ඇතුළට අපිට ඩයිනමික් රවුටින් යන්න පුළුවන්. සිංගල් රවුටින් එක මෙතෙන්ට යනවා. තුන්වෙනි එක තමයි අපිට තියෙනවා පේජ් රවුටින්. ඒ කියන්නේ මේක ගත්තොත් අපිට පුළුවන් මෙතන එළියේ ඒ කියන්නේ මේ මේන් ප්‍රොජෙක්ට් රවුට් එක ඇතුලේ අපිට හදන්න පුළුවන් ෆෝල්ඩර් එකක් pages කියලා. අපිට pages කියලා මේ ෆෝල්ඩර් එකක් හදන්න ඕනේ. එතකොට මේ හදන pages කියන ෆෝල්ඩර් එක ඇතුළට ඒක එළියේ නෙවෙයි නේද? ඒක මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ තියෙන්න ඕනේ. අපි අරකට එන්නම් මං. pages කියන එක ෆෝල්ඩර් එකක් හදන්න ඕනේ. ඒ pages එක ඇතුලේ ඔයාලට ඩිෆයින් කරන්න පුළුවන් ඔයාලට යන්න ඕනේ මොකද්ද ෆයිල් එක කියලා. එතකොට මෙතන ඔයා හිතුවොත් හිතන්න ඔයාලට පුළුවන් දැන් අපේ නැත්නම් contact අපි හදලා තියෙන්නේ blog contact about අපි terms කියලා හදමු. terms කියලා tsx ෆයිල් එකක් හදනවා. React function component එකක් අපි නිකන් හදලා මේක අයින් කරලා අපි මෙතන terms page එකක් කියලා ගමු. එතකොට මේක ගත්තොත් කොයි විදිහට load වෙයිද? එතකොට ඔයා මේකටම ඇවිල්ලා ඔයා terms කියලා දැම්මොත් මොකකට load වෙයිද මේක? එතකොට terms එක මෙතන පෙන්නන්නේ නැහැ. හරි. මේ application එක close කරලා ආයෙ run කරලා බලමු. හරි. එතකොට එතන පොඩි change එකක් උනේ අර route එකෙන් එළියේ terms page එකට අපිට ගියා. එතකොට උගලන්ට idea එකක් තියෙනවා දැන් ඇප් කියන එක ඇතුලේ මේ විදිහට අපිට routes ලියන්න පුළුවන්. about page එකක්, blog page එකක්, slug එකක් විදිහට page එක ලියන්න පුළුවන්. contact page එක වට හදා ගන්න පුළුවන්. ඒ වගේම pages වෙනම concept එකක් තියෙනවා මෙතන pages කියලා හදලා ඔයාලට file by file මෙතන ලියාගෙන යන්න පුළුවන්. එතකොට මේ file එකේ නම තමයි මෙතන ලියන්නේ. එතකොට දන්නව අපේ routes 100ක් විතර තියෙනවා. මේ pages ඇතුලේ 100ක් හැදෙයි නැත්තම් මේ ඇප්ලිකේෂන් ඇතුලේ ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එකක් අපිට ලස්සනට හදලා ඒක ඇතුළේට දාගෙන යන්න පුළුවන්. එතකොට ඔයාගේ සාමාන්‍යයෙන් Next.js recommend කරන විදිය තමයි app router කියන එක. එතකොට app router කියන එක සෑහෙන organized. එතකොට ඔයා හිතන්න ඔයාගේ අර app එකේ route 50ක් විතර තියෙනවා. එතකොට ඔයා 50 ඔයාට categorize කරගන්න පුළුවන් module එකෙන් module එකට. එතකොට module එකෙන් module එකට ඔයා මේ වගේ folders හදලා route හදලා ඒව ඇතුළට දාලා ඒ routes ටික හදන්න පුළුවන්. එහෙම නැතුව pages විතර හැදුවොත් ෆයිල් 50ක් එක දිගට මෙතන පෙන්නයි.
ඒ හින්දා සෑහෙන රෙකමන්ඩ් දෙකම ඇප්ලයි කරන්න පුළුවන්. ඒකට රෙකමන්ඩ් කරන්න මේ ඇප් රවුටර් කියන මෙතඩ් එක. හරි. මේ විදිහට අපිට අරගෙන pages ටික run කරලා බලන්න පුළුවන්. හරි. මේ හැම එකේම වෙන්නේ SSR routing තමයි මෙතන වෙන්නේ. හරි. දැන් අපි පොඩි දෙයක් කරමු. මට මෙතන ඕනේ බටන් ක්ලික් එකක් කරන්න. වැඩේ තියෙන්නේ මේ ඔක්කොම සර්වර් සයිඩ් රන් වෙන දේවල්. එතකොට සර්වර් සයිඩ් රන් වෙද්දි මොකක්ද තියෙන ඉෂුව එක? අපිට මේවා ෆ්‍රන්ට් එන්ඩ් එකේ හිතන්න අපිට ඇලර්ට් එකක් වගේ කරගන්න ඕනේ. ඇලර්ට් එකක් විතර හදාගන්න ඕනේ. මට එතකොට මෙතන ඇලර්ට් එකක් දැම්මට වැඩ කරන්නේ නැහැ. ඇලර්ට් එක කොච්චර මම ක්ලික් කරත් මොකද ඒක වැඩ කරන්නේ නැහැ. හේතුව මේක සර්වර් එක පැත්තේ ඩිෆයින් කරලා ජෙනරේට් කරලා එවන එන හින්දා ඔයාට මේක තවදුරටත් මේ බ්‍රවුසරේ ඇතුලේ වෙනම ප්‍රොසෙස් කිරිල්ලක් වෙන්නේ නැහැ. අපි about එකට ගියොත් අපි නිකන් වෙනම කම්පෝනන්ට් එකක් දැනට හදමු. නිකන් අපි කම්පෝනන්ට් එකක් හදනවා නම් සරලවම තියෙන්නේ මේ root project එක ඇතුලේ අපිට පුළුවන් මේ කම්පෝනන්ට් කියලා ෆෝල්ඩර් එකක් හදන්න. කම්පෝනන්ට්ස් කියලා අපි දාමු. එතකොට මේක ඇතුලේ අපිට පුළුවන් මොකක් හරි බටන් එකක් හරි මොන හරි දෙයක් මෙතන ඇඩ් කරන්න. දැනට මම මෙතන ෆෝල්ඩර් එකක් ෆයිල් එකක් හදනවා. ඒක alert button.tsx කියලා sorry tsx කියලා ෆයිල් එක හදනවා. හරි. එතකොට මේකෙදි මම මේන්ලි කරන්න යන්නේ නිකන් ක්ලික් ඉවෙන්ට් එකක් විතරයි මෙතන මම හැන්ඩල් කරන්න යන්නේ. එතකොට මේ ෆන්ක්ෂන් කම්පෝනන්ට් එකක් වගේම හදනවා. මට මේක තවදුරටත් React ෆන්ක්ෂන් කම්පෝනන්ට් එකක් නෙමෙයි මේකේ සරලවම තියෙන්නේ මේ වගේ බටන් එකක්. බටන් එක දැම්මම බටන් ක්ලික් කියලා මෙතන වෙන්නයි. එතකොට about page එකේදී සරලවම ගත්තොත් import කරත හැකි මේ වගේ alert බටන් එකක් විදියට import කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මට මේ වගේ alert button කියන එක දාන්න පුළුවන්. දාලා මේ application එක run කරලා බලමු. මේකේ හරි. දැන් අපි run කරාම මෙන්න මේ වගේ error එකක් එනවා. මේකේ mainly error එක තමයි මොකද්ද? ඔයා event handlers cannot be passed. කියන්නේ මෙතන මේ alert button එකකින් කරන්නේ event එකක් handle කරන එකක්. මෙන්න මේ කරන්නේ තනිකර event එකක්. ඒ කියන්නේ ඔයා browser එකේ server side එකට ගිහිල්ලා දැන් මේ වගේ ගත්තොත් මේ server side එකේ page එක හදලා user දුන්නම මෙන්න මේ about කියන page එක user දුන්නම user එතන බටන් එකක් ක්ලික් කරවන්න හදනවා. ඒකේ කෝඩ් එකේ ලොජික් එකක් තියෙනවා. බටන් එකක් ඒ බටන් එක ක්ලික් කරාම පොඩි පොප් එකක් වෙනවා. ඒක දන්නේ නැහැ ක්ලයන්ට් කොහොමද පෙන්වන්නේ කියලා. මොකද ඒක සර්වර් එකේ එයා ඩිෆයින් කරලා එන්නේ මේ වගේ ලුක් එකකින්. මේ ඉවෙන්ට්ස් මතක තියාගන්න ඕනේ SSR කරද්දී මේ වගේ ඉවෙන්ට්ස් දාන්න බෑ. මේ වගේ ඉවෙන්ට්ස් දාන්න බෑ. එතකොට අපි මෙතන ගත්තොත් ක්ලික් මේ කියලා අපි නිකන් හැදුවොත් ක්ලික් මේ කියලා බටන් එකක් මේ වගේ බටන් එකක් තියෙනවා. කිසිම ඉන්ටරැක්ටිවිටි එකක් නැහැ නිකන්. ජස්ට් බටන් වගේ තමයි මේක තියෙන්නේ. හරි. ඔයගේ නිකන් බටන් එකක් තියෙන්නේ. මොකොත් ඉන්ටරැක්ටිවිටි එකක් නැහැ. අපි හිතන්න මේක නිකන් පොඩි ඇලර්ට් එකක් දානවා ඔන් ක්ලික් එකක් මේ වගේ දාලා අපි කියනවා ක්ලික් මේ කියලා. එතකොට දැන් මේක අපි අර කලින් error එක ආයෙ එනවා. මේක හදාගන්න තියෙන්නේ මේක අපි කන්වර්ට් කරන්න ඕනේ client component එකක් කියලා. එතකොට මේක CSR client side rendering option එකට යන්න ඕනේ මේ පුංචි component එක CSR කරන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මේකේ use client කියලා keyword එක දාලා දැන් මම දාලා අපි නිකන් application එක run කරමු ආයි. හරි. මේ වගේ page එක load වුණා. ක්ලික් කරාම මෙන්න මේ වගේ බටන් එක load වුණා.
දැන් මේකේ මොකද්ද කරේ? මම කියන්නේ මේ පේජ් එක මම හදනවා. මේ පේජ් එක ජෙනරේට් කරද්දී H1 කෑල්ල ජෙනරේට් කරනවා, P එක ජෙනරේට් කරනවා. මේ alert button කියන එක මම ජෙනරේට් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ලුක් එක මේ වගේ ජෙනරේට් කරපු එකේ ලුක් එක අරගෙන මේකේ behaviors මේ on click behaviors ටික මෙයා රන් ටයිම් එකේ බ්‍රවුසරේදී ඒක ප්ලග් කරනවා. එතකොට එහෙම තමයි. එතකොට මේ සර්වර් සයිට් එකකින් ওই පේජ් එකේ ටෙම්ප්ලේට් එක හදාගෙන ඇවිල්ලා මේ use client කියලා කීවර්ඩ් එක ගැහුවම වෙන්නේ මෙන්න මේ කම්පෝනන්ට් එක සර්වර් එකේ නෙමෙයි ඉන්ජෙක්ට් කරන්නේ. මේ ඒ කෑල්ල ඉන්ජෙක්ට් කරන්නේ client ගේ බ්‍රවුසරේ තමයි ඉන්ජෙක්ට් කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මොකක් හරි බටන් ක්ලික් එකක් මොන හරි ෆෝම් සබ්මිෂන් එකක් ඔය වගේ දෙයක් අනිවාර්යෙන් කරනවා නම් ඒ අදාළ කම්පෝනන්ට් එක විතරක් ඔයාට client side rendering කරන්න පුළුවන්. ඔයා දන්නවා by default මොන හරි කම්පෝනන්ට් එකක් හැදුවොත් ඒක SSR level යන්නේ. කියන්නේ ඒක ට්‍රිගර් වෙන්නේ සර්වර් එකේ. ඒ වුණාට දැන් ඔයා මේ වගේ alert button එකක් හදලා තව කම්පෝනන්ට් එකක් හදලා මෙතෙන්ට attach කරා කියන්නකෝ. ඒකවා මේ කීවර්ඩ් එක දැම්මත් නැතත් ඒක ක්ලයන්ට් සයිඩ්ම තමයි. මොකද ඔයාට සර්වර් සයිඩ් එකේ ඉඳන් දැන් හිතන්න අපි නිකන් මේ වගේ පේජ් එකකට පල්ලෙහාට මේ වගේ ගියොත් ඔයා මොන හරි මේ ඉන්නේ බ්‍රවුසරේ. ඊට පස්සේ මෙතන තියෙනවා පේජ් එක. මේ සර්වර් එක කියලා හිතන්නකෝ. ඔයා මෙතන ඉඳන් රික්වෙස්ට් කරොත් මෙන්න මේක මට දෙන්න කියලා ඔයා මේ සර්වර් එකේ ඉඳන් ඒක රිටර්න් එක ආපහු දුන්නම ඊට පස්සේ ඔයා මොන හරි පොඩි දෙයක් ඔයා එකතු කරනවා මෙතන චූටි දෙයක් මෙතන එකතු කරලා ඔයාට තව පෙන්වන්න බෑ. තව මොන හරි මේකේ පේජ් එකේ තව මොන හරි දෙයක් තියෙනවා ගන්න. ඔයාට ආයි SSR කමාන්ඩ් එකක් ගහන්න බෑ. මේක වැඩ කරන්නේ නැහැ. මොකද ඔයාට පේජ් එකක් ජෙනරේට් කරද්දී එකපාරයි රික්වෙස්ට් එකක් ගහලා අනිත් පැත්තට රෙස්පොන්ස් එක දෙන්නේ. ආයි ඊට පස්සේ සර්වර් එකට කෝල් කරන්න බෑ. මොකද මේ එක රික්වෙස්ට් එකකින් ඔයාට රෙස්පොන්ස් එක එනවා. ෆුල් රෙස්පොන්ස් එක මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ ක්ලයන්ට් කෑල්ල මේකට ඉන්ජෙක්ට් කරන්න හදනවා. ඒ කියන්නේ මේක ක්ලයන්ට් බටන් එක මේක ඉන්ජෙක්ට් කරන්න හදනවා. ඊට පස්සේ තවදුරටත් ඔයාලට මෙතන හිතන්න තව චෙක් බොක්ස් එකක්. හරි මොන හරි දෙයක් තියෙනවා නම් කම්පෝනන්ට් එකක් ඒක by default use clientම තමයි. ඒ කියන්නේ තවදුරටත් ආයි සර්වර් එකට කතා කරන්න බෑ. තාම මෙතන මොන හරි අපි කම්පෝනන්ට් එකක් මෙයා ඇඩ් කරනවා කියන්නකෝ. මෙතන ස්පිනර් එකක් මොන හරි තියෙනවා කියන මොකක් හරි ඒ වගේ ස්පිනර් එකක් ඔය වගේ තියෙනවා. තව දුරටත් මේ වගේ සර්වර් කෝල් එකක් ගහලා මේ ස්පිනර් එක මෙහෙට ගන්න බෑ. මොකද ඔයා දැන් රික්වෙස්ට් රෙස්පොන්ස් එක අරන් ආවන් පස්සේ ආයි තව දුරටත් සර්වර් එකට කතා කරන්න බෑ. ඒ එතනින් ඒ ජර්නි එක ඉවරයි. එතකොට ඊට පස්සේ තියෙන්නේ ස්පිනර් එකේ ඉඳන් ලෝඩ් කරන ඒවා. ඒ කියන්නේ මේ සරලවම ගත්තොත් කොහේදී හරි ඔයා ක්ලයන්ට් සයිඩ් එකට බැස්සොත් මේ වගේ බටන් එකක් හදලා එතන ඉඳන් මේ බටන් එකට ඉන්ක්ලූඩ් කරන ඕනම කම්පෝනන්ට් එකක් 100% ක්ලයන්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා පළවෙනි රික්වෙස්ට් එකම ඔයා හිතන්න මේකම අපි මේ use client දැම්මොත් මේක එක්සිකියුට් වෙන්නේ තනිකරම ක්ලයන්ට්ගේ බ්‍රවුසරේ. ඩිෆෝල්ට් තිබ්බොත් ඒක එක්සිකියුට් වෙන්නේ සර්වර් සයිඩ් එකේ. එතකොට ඔයාට එන්නේ නිකන් රෙස්පොන්ස් එක පේජ් එකක් විදියට තමයි. හරි. එතකොට ওই ටික මේන්ලි අපිට කවර් වෙනවා. ඊට පස්සේ මම කතා කරන්නේ API ගැන දෙයක්. එතකොට ඔයාට API ගැනත් මෙතන බලා ගන්න පුළුවන්. එතකොට හිතන්නකො මට මෙතන hello world හරි පොඩි API එකක් හදා ගන්න ඕනේ. දැන් මේක front end එකේ වැඩ ටිකක් දැන් අපි මේ විදිහට pages ටිකක් හදලා ඒ වැඩ ටික කරා. API එකක් මට හදා ගන්නවා නම් කොහොමද? සරලව කරන් තිනවා API කියලා ෆෝල්ඩර් එකක් විතර හදන්න. හදලා ඔයා මේකේ හදන්න ඕනේ තව ෆෝල්ඩර් එකක් ඔයාට අවශ්‍ය route එක. හිතන්න ඔයාට users කියලා route එකක් හදනවා. ඒකටත් ෆෝල්ඩර් එකක් හදනවා. ඒකේ ඔයාට හදන්න ඕනේ ෆයිල් එකක් route කියලා TypeScript මේ වගේ ts
ෆයිල් එකක් හදන්න ඕනේ users කියන route එක ඇතුලේ. එතකොට users කියන route එක ඇතුලේ සරලවම තියෙන්නේ ඔයා මේක import කරගන්න ඕනේ next response කියන එක. මේක තනිකරම යන්නේ දැන් ඔයා API එකක් තමයි මෙතන ලියන්න හදන්නේ. එතකොට ඔයාට මේ generate කරපු එක වගේ next.js වල ඔයා දැන් ඔයා request එකක් තියෙනවා export async function get ඔය වගේ හිතන්නකෝ get request එක මේ විදිහට හදන්න පුළුවන්. එතකොට ඒක ඊට පස්සේ ඔයා next response කියලා ඔයා හදපු එකෙන් ඔයා JSON වලට convert කරලා ඒ user එක අනිත් පැත්තට response එකක් දෙන්න පුළුවන්. get වගේම තමයි post up patch මේ හැම දෙයක්ම මෙතන ඔයාලට ලියන්න පුළුවන්. එතකොට ඔයා මෙතන දැනට locally handle කරන එක ඔයාට ඕන SQLite file එකක් දාලා ඒ විදිහට handle කරන්න පුළුවන්. හරි. දැන් මම මේක ආයෙ run කරගන්නවා. close කරලා run කරන්න. මම මේජර් change එකක් කරොත් අනිවාර්යෙන් app එක close කරලා ආයෙ up කරන්න. හරි. මේ වගේ ආවා. ගත්තොත් අපි users කියලා තිබ්බා. වැඩ කරන්නේ නැහැ. මොකද වැඩ කරන්නේ නැත්තේ මේක API/users. එතකොට බලන්න මේක දැන් default තියෙන API එකක් වෙලාම තියෙන්නේ. එතකොට ඔයාට මේකම back end එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. මේකව තනිකරම ඔයාට ලියන්න පුළුවන් logic එක. ඔය front end එකේ ඉඳන් ඔයාට මෙන්න මේ API එක කතා කරලා මේක ඇතුලේ ඔයා ලිව්වොත් API request හිතන්න මේක ඇතුලේ ඔයාට DB එකට කතා කරන්න පුළුවන්. මොන හරි ෆන්ක්ෂනලිටි එකක් ඔයාට මෙතන කරන්න පුළුවන්. මේක තනිකරම සර්වර් සයිඩ් එකේ තමයි යන්නේ. ඒතර ඔයාට ෆ්‍රන්ට් එන්ඩ් එකේ තව දුරටත් මේ බ්‍රවුසරෙන් ඔයාට රික්වෙස්ට් බලා ගන්න බෑ. මේක ඉතින් ගත්තොත් මේක තනිකර හැන්ඩල් වෙන්නේ මේකේ ලොජික් ටික ඔක්කොම සර්වර් සයිඩ් එකේ යන්නේ. එතකොට අපිට ෆ්‍රන්ට් එන්ඩ් එකයි බෑක් එන්ඩ් එකයි දෙකම එකම ෆ්‍රන්ට් එන්ඩ් එක ඇතුලේ අපි ලියලා තියෙනවා. එතකොට page route එකක් හදනවා නම් use කරන්නේ ෆෝල්ඩර් එක ඒක ඇතුලේ page කියලා. එතකොට API එකක් හදනවා නම් API මොකක් හරි කියලා API කියන ෆෝල්ඩර් එක හදලා ඒ API එකේ එන්න ඕන API එකේ නම ලියලා route.js එක ඇතුලේ ඔයාලට තියෙන routes එක ඔක්කොම ලියාගෙන යන්න තියෙනවා. අපි user වගේ මේ වගේ students කියමු. students කියලා ගත්තොත් ඔයාලට මෙතන routes කියලා මේ ෆයිල් එකක් හදලා මේකම duplicate කරන්න දෙන්න. අපි මෙතන students කියලා දාමු. ඔගේ students ටිකක් generate කරොත් students කියලා API/students කියලා ගැහුවොත් ඒ අදාළ APIs ටික ඔයාලට මෙතන load වෙනවා. එතකොට මේකෙන් ඔයාලට cover කරගන්න පුළුවන් route තියෙනවා. එතකොට ඔයාලට තියෙන මේ individual route එක ඇතුළට ගියා. ඒකට අදාළ styles ටික දාලා ඔයාලට මේ process එක ලියන්න. ඒ වුණාට ඔයා මතක තියාගන්න ඕනේ මේ වගේ user ගේ interactions තියෙන දේවල් වලදී ඔයා කියන්නේ බටන් ක්ලික් එකක් ඒ වගේ user ගේ behaviors ගන්න උනත් දේවල් වල click events එහෙම තියෙන component එකක් form එකක් ඒ වගේ දේවල් තියෙන ඒවා ඒ අන්තිම level එකට හරි ගිහිල්ලා අපිට ඒක client side rendering කරන විදිහට හදා ගන්න ඕනේ. එතකොට ඒක තියෙන්න අපිට ඒ අදාළ component එකට ගිහිල්ලා use client දාන්න. එතකොට ඒකේ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ දෙයක් තමයි මේ use client කියන එක දැම්මොත් ආයි අනිත් පැත්තට බෑ. ඒ කියන්නේ මේක ඇතුලේ ආයි CSR call කරන්න බෑ. එතකොට route එකේ එන level එකට යන එක තමයි වෙන්නේ. එතකොට මේක කියන්නේ මේකේ component tree එක ගත්තොත් එහෙම component level by level ගත්තොත් මේ first component එක second component එක හිතන්න මේක මම color කරන්නම් ඒ කොළ පාට කියන්නේ CSR. එතකොට මේකේ එකක් ඇවිල්ලා තියෙනවා මේක CSR මෙන්න මෙතන අපි කියමු මේක අපි SSR කරා කියමුකෝ.
එක SSR කරා කියමුකෝ. මේක PSR, මේකත් SSR. එතකොට මේකත් තව යූස් කරලා තව පේජ් එකක් විතර හැදුවා. මේක දැන් මම pages මේව ටික රවුට් කරගෙන යන්නම්කෝ. මේකේ ඉඳන් CSR මේ කම්පෝනන්ට් හයිරාකි එකක් කියලා ඔයගොල්ලෝ දාගන්න SSR හැදුවා. SSR එකේ ඉඳන් අපි තව කම්පෝනන්ට් එක රිෆර් කරා. ඒකත් SSR රන් වෙන්නේ. ඊට පස්සේ මේ SSR කම්පෝනන්ට් එකේ ඉඳන් තව කම්පෝනන්ට් එකක් රන් කරා. ඒ කම්පෝනන්ට් එකේ ඉඳන් තව කම්පෝනන්ට් එකක් රන් කරා. එතකොට මේ කම්පෝනන්ට් සේරම පේජ් එකට ලෝඩ් වෙද්දි හිතන්න about කියන page එකේදී මේ components ටික add වෙලා එන්නේ. එතකොට මේ set එකම generate වෙලා අ, එක HTML එකක් විදිහට එනවා. හැබැයි මේක ඔයාලට generate වෙන්නේ නැහැ. මොකද මේක CSR එකක් හින්දා. ඒක ඇතුලේ හිතන්න මම ඒක define කරන්න නැතුව මේක මම try කරනවා server side render කරන්න SSR. එතකොට මේක මේක කරන්න බෑ. එතකොට මේක SSR වුණාට මේක automatically ඒක CSR වෙනවා. ඒත් මෙයා try කරන්නේ SSR ඒ උනාට එයා by default CSR වෙනවා. එතකොට ඔය වගේ තමයි basic level එකේ අපි routing ඊට පස්සේ CSR SSR හැදෙන විදිය ඔය වගේ ගත්තොත් මේ වගේ look එකක් තමයි තියෙන්නේ. එතකොට ඔයාලට APIs කතා කරන්න පුළුවන්, project එකක් හදා ගන්න පුළුවන්, ඊට පස්සේ routing මේ විදිහේ level එකට යන්න පුළුවන්. එතකොට මේ page එක ඇතුලේ ඔයා build කරන design එක ඔයා හිතන්න ඔයාට home screen එකක් හදන්න පුළුවන්. ඒ ඔක්කොම තනිකරම ඔයාගේ ස්ටයිලිං ගැන තමයි ඉස්සරහට තියෙන්නේ. එකම දේ ඔයා Next.js වලදී ඔයා තේරුම් ගන්න ඕනේ මොන වගේ සිනාරියෝස් වලද මම මෙන්න මේ පික් එක ගන්නෙ. මේ කම්පෝනන්ට් ලෙවල් එකේ ගිහිල්ලා මේ about කියන page එක CSR SSR වෙන්න ඕනේ. මොකද අපි Next.js වලට යන්නේ මේ SSR capability එකයි routing හින්දායිනේ. මොකද routing එක අපිට මැනුවලි හරි මැනේජ් කරන්න පුළුවන්. මොකද folder structure එකේ අපිට සෑහෙන ලේසි. ඒක ඇත්ත. අර Next.js වලට යන්නේ තව ඇඩ්වාන්ටේජ් එකකට යන්නනේ මේ SSR කියන capability එකට. මොකද මේකේ සෑහෙන දේවල් ටිකක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙමරි එකේ කරන්න ඕනේ වැඩ ටික ඔක්කොම මෙයා සර්වර් එකේ හදලා කැෂින් හදලා ඒ වගේ සෑහෙන දේවල් ටිකක් උදව් ටිකක් මෙතන කරනවා. ඒකනේ අපි Next.js වලට යන්නේ. එතකොට ඔයා page එක define කරද්දී සමහර අවස්ථා තියෙනවා අනිවාර්යයෙන්ම මේ වගේ level එකේදී CSR යන්නම ඕනේ. මේක client side render කරන්නම ඕනේ. ඒ වගේ වෙලාව අපි CSR use කරනවා. එතකොට ඔයා හරියට බලන්න සැලකිලිමත් වෙන්න ඕනේ. CSR ඇතුලේ අපි component use කරොත් ඒව තවදුරටත් SSR වෙන්න බෑ වුණත් ඒක by default CSR වලට auto convert වෙනවා. මොකද එයා මේ ටික load කරලා තමයි මේ ඔක්කොම ටික process කරලා එක HTML එකක් විදිහට තමයි එවන්නේ. එතකොට එයා ඒක behaviors ටික වෙනම ගන්න. ඒ behaviors ටික ඇවිල්ලා ඒක ඊට පස්සේ inject කරන්නේ වෙනම JavaScript එකකින් ඒ click events ටික ඒ වගේ දේවල් එයා inject කරනවා. ওই විදිහට තමයි මේ අද අපේ session එක වෙන්නේ. අපි ඊළඟ සතියේ mainly අපි target කරමු මේක issue එක මම පොඩ්ඩක් බලන්නම් මේ blog එකේ issue එක. ඒක තමයි අතන mainly තියෙන්නේ. ඒක පොඩ්ඩක් බලලා අප්ඩේට් එකක් දෙන්න ඊළඟ සතියේ session එකේදී එතන මොකද්ද වෙන්නේ issue එක කියලා. configuration issue එකක්ද නැත්නම් වෙන මොන හරි issue එකක්ද කියලා. mainly අපි ඊළඟ සතියේ session එක ගත්තොත් අපි මුලින්ම TypeScript ගැන කතා කරනවා. කියන්නේ මුලින්දම අපි මෙතන TypeScript වලින් ඉඳලා මෙතන TSX කියලා පටන් ගත්තා. එතකොට මේ TypeScript වලින් බටන් එකක් ඊට පස්සේ මේ වගේ page එකක් දාද්දි කොහෙද මේ වගේ දාද්දි ඔයා TypeScript properties මේ වගේ define කරන්න ඕන. එතකොට ඒව කොහොමද එතනවා handle කරේ? ඒ TypeScript එකේ මොකක්ද ඇත්තටම වෙන්නේ? ඒ වගේ දේවල් ටික අපි කතා කරමු. මේ ඒ ටික අපි mainly කතා කරමු. මේ ඊට පස්සේ මුලින් මේක ඉගෙන ගන්න අනිවාර්යෙන් TypeScript කතා කරන්න ඕනේ. TypeScript එක ගැන බලලා අපි ආයි හුඟක් වෙලාවට මේ ප්‍රොජෙක්ට් මේක ගත්තොත් අපිට ඩිමෝ ප්‍රොජෙක්ට්ස් වලින් තව සෑහෙන්න අපිට කරගන්න වෙන්නේ. මොකද
ෆ්‍රන්ට් එන්ඩ් දැන් අපි මම ඇසියුම් කරනවා රියැක්ට් බලලා එන හින්දා එතකොට මම වැඩියෙන්ම CSS පැත්ත ලොකුට ටච් කරන්නේ රියැක්ට් පැත්ත එහෙම ලොකුට ටච් කරන්න අවස්ථාවක් නැහැ මොකද මේකේ තනිකරම කොහොමත් රියැක්ට් කව වෙන හින්දා එතකොට ආයි වෙනම කියලා ටච් කරන්න අවශ්‍ය නැහැ උනාට අපි මේ කන්සෙප්ට්ස් ගත්තී අපි බලමු මේකේ අපි තියරි වල කව කරා වගේ අපි කොහොමද SSR CSR ඔය වගේ එක අපි ප්‍රොජෙක්ට්ස් බේස් තමයි මේක මේන්ලි අපිට යන්න වෙන්නේ එතකොට රවටිං SSමගේ ස්ටටික් සයිට් ජෙනරේෂන් කෝද ප්‍රක්ටිකලි මේ ෆයිල් එක ජෙනරේට් කරන්න හදන්නේ ඊට පස්සේ ඉන්ක්‍රිමෙන්ටරි කොහොමද ජෙනරේට් වෙන්නේ ඒවා ඩිබග් කරන්නේ ඔය වගේ දේවල් එතකොට SSR ඔය වගේ next JS වල තියෙන ලොකුම ඉෂුව එක තමයි ඩිබගින් එතකොට ඔයා දන්නවා දැන් අපිට ඔක්කොම මේ කන්සෝල් එකේ ඔයාට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් මේ බ්‍රවුසර් එකේ ගියොත් කන්සෝල් එකේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් React ඇප්ලිකේෂන් එකක් නම් දැන් මේක කිසිම දෙයක් කිසිම ලොග් එකක් එන්නේ නැහැ මොකද මේක ක්ලයන්ට් සයිඩ් එකේ නෙමෙයි රන් වෙන්නේ දැන් මේන් පේජ් එක ගත්තොත් මේකේ ලොග් එකක් පොඩි ලොග් එකක් වදී ඉනිෂියල් ක්ලයන්ට් එක ඒ වුණාට අපි ගත්තොත් about කිසිම ලොග් එකක් නැහැ. ඔයා කන්සෝල් ලොග් එකක් විතර ගැහුවා කියලා මෙතන රන් වෙන්නේ නැහැ. අපි නිකන් ගහලා බලමු. එතන අපි නිකන් කන්සෝල් ලොග් එකක් මෙහෙම කරලා එකකට ගහලා බලමු මොකක් වෙයිද කියලා. රෙන්ඩර් වෙලා තියෙනවා සර්වර් සයිඩ් එකේ. මේ කියන්නේ සර්වර් රෙන්ඩරින්ග් වෙලා තියෙනවා. මේකේ about page එක ලෝඩ් වෙලා තියෙනවා. දැන් මේක රෙස්පොන්ස් එකක් විදිහට මේකේ ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට ඔයා බලන්න කන්සෝල් එක ලොග් වෙලා තියෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ දැන් ඔයා මොන හරි මෙතන මොන හරි ෆන්ක්ෂනලිටි එකක් කරොත් මෙතන API රික්වෙස්ට් එකක් ගැහුවොත් ඒකේ රෙස්පොන්ස් එක දැන් සාමාන්‍යයෙන් මෙතන ගත්තොත් අපිට නෙට්වර්ක් ටැබ් එකේ මේ වගේ ෆෙචස් ටික බලලා අපිට ඒකේ රෙස්පොන්ස් කොහමද ආවේ ඒව ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒකට Next.js එකේදී මෙතන ඇතුලේ වෙන දේවල් ටික ගැන අපිට අයිඩියා එකක් නැහැ. මොකද ඒක වෙන්නේ මෙන්න මේ බොක්ස් එක ඇතුලේ හින්දා. මොකද මේ මොකද්ද මෙන්න මේ අපි ගත්තොත් මෙන්න මේ සර්වර් එක සයිඩ් එකේ හින්දා. මොකද සර්වර් එක තියෙන්නේ වෙනම තැනක. එතකොට අපි මැෂින් එක ගත්තොත් ඒ සර්වර් එකේ තමයි ඔක්කොම API රික්වෙස්ට් ඔක්කොම කෝල් කරනව ගන්න. එතකොට ඔයා මේක ඩිප්ලොයි කරාම ඒක සෑහෙන ට්‍රිකි මේවා ඩිබග් කරන්න විදිය. මොකද තරම ඩිබග් කරන්න බැරි තරම්. මොකද සර්වර් එක ඇතුළට ඔයා ගිහිල්ලා බලන්න ඕනේ මේ වගේ ලොග්ස් ටික බලා ගන්න ඕන නම්. ඒ වගේ කම්ප්ලිකේෂන් එකක් තියෙනවා ඩිබගින් වලට. ඒවට සොලියුෂන් උත් තියෙනවා. අපි ඒවත් කතා කරමු කොහොමද ඒවා ඇත්තටම ඩිබග් කරන්නේ. ඒ වගේ ටූල්ස් ගැනත් අපි කතා කරමු. හරි. එහෙනම් අපිට අද සෙෂන් එකේ කවර් කරන්න තියෙන්නේ මේන්ලි මෙහෙමයි. ඊට පස්සේ ඊට කලින් මම ඔයගලන්ට කියන්නම් මේ කෝස් එකත් එක්ක ඔයගලන් ජොයින් වෙන කට්ටියට තියෙන විශේෂ වාසි ගන්නගත්තොත් අපි මේක ඇත්තටම එක කෝස් එකක් කියලා ටාගට් කරලා නෙමෙයි මේන්ලි දෙන්නේ. මේක ඇත්තටම ජර්නි එකක් කියලා තමයි අපි බිල්ඩ් කරන්නේ. ඒ කියන්නේ ඔයා beginner to advanced level එකට හැම එකෙම අරගන්න. ඒ කියන්නේ ඔයා මුලින්ම පටන් ගන්නවා HTML CSS වලින් ඔයා ස්ටයිලින් ගැන ඉගෙන ගන්නවා. ඒකේ අපි නිකන් නෙවෙයි මොකද්ද CSS ඊට පස්සේ bootstrap ඊට පස්සේ tailwind වගේ complex දේවල් අපි කතා කරනවා ඊට පස්සේ අපි යනවා React වලට React වලින් ඉඳන් දැන් Next.js ඊට පස්සේ front end අපි කවා කරාම පස්සේ අපි Nest කියන platform එක ගැන කතා කරනවා Nest කියන framework එක يعني අපි back end develop කරන්න ගන්නවා database එක ඒකෙන් පස්සේ අපි mobile පැත්තට යනවා React Native ඒ පැරලල් අපි AI ගැන කතා කරනවා දැන් අපි ගත්තොත් Claude ඊට පස්සේ කොඩෙක්ස් ඒ වගේ ටූල්ස් අපිට පාවිච්චි කරලා OpenAI ඒ පාවිච්චි කරලා ඔයාලට මේ කෝඩ් කොහොමද සෑහෙන ඉක්මනට ඩෙවලොප් කරන්න උනට මේන්ලි මම මේ දවස් ටිකේ මේ ටිකේ ඔයගලන්ට AI ටාගට් කරන්න නැත්තේ AI ටාගට් කරොත් අනිවාර්යෙන් ඔයගලන්ට මේ කෝඩ් බේස් එක ඉගෙන ගන්නනේ මුලින්ම අවශ්‍ය වෙන්නේ. ඒකින්ද අපි ඒක ඔලුවට දාගෙන ඉවෙලා අපි AI වලින් කොහොමද බලමු උදව් ගන්න. මොකද ඉස්සරහට ඇත්තටම AI යූස් කරලා තමා ගොඩක් කට්ටිය කෝඩ් ජෙනරේට් කරන්නේ. ඒ උනාට ඒ ජෙනරේට් කරන එකේ ඉෂුව එක තියෙන්නේ ඔයාට අයිඩියා එකක් නැතුව ජෙනරේට් කරොත් එයා කිසිම ප්‍රැක්ටිස් එකක් නැහැ. ඔහේ ඩිසයින් කරලා දානවා බග්ස් එන්න පුළුවන් chances වැඩි. ඔයාට මේ වගේ ප්‍රොජෙක්ට් එක ගැන ස්ටයිල් එකේ අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට ඒ හරියට
ගයිඩ් කරලා AI වුණත් ඔයාට ඩෙවලොපර් කෙනෙක් විදිහට හරියට ගයිඩ් කරන්න පුළුවන්. ඒ වගේ වාසි තියෙනවා. එතකොට අපේ ජර්නි එක ගත්තොත් AI එක පැරලලි ඒ වගේ ලෙවල් එකක තියනවා. ඊට පස්සේ මොබයිල් ඇප්ලිකේෂන්ස් පැත්තට යනවා. ඒ කියන්නේ අපි React කරලා තියෙනවා. ඊට පස්සේ React Native පාවිච්චි කරලා අපි කොහොමද මොබයිල් ඇප්ලිකේෂන් හදන්නේ? ඊට පස්සේ ඔප්ෂනල් කෝස් එකක් උගලන්ට ජොයින් වෙනවා නම් ටිකක් ඇඩ්වාන්ස් කෝස් එකක් Unity ගේම් ඩෙවලොප්මන්ට් කෝස් එකක්. එතකොට අපේ ප්ලෑන්ඩ් සීරීස් එක තියෙන ওই ටික තමයි. එතකොට ඕගොල්ලන් අපිත් එක්ක ජොයින් වුණොත් මේ කෝස් සීරම් ටික ඔයගොල්ලන්ට ඒ ප්‍රයිස් එකට ගන්න පුළුවන්. එතකොට මොකද ඒක කෝස් එකක් ඇඩ් වෙන්න කෝස් එකේ ප්‍රයිස් එක රිවයිස් වෙනවා. මොකද මුලින් කෝස් දෙකක් තිබ්බට තුනක් හතරක් වගේ ඇඩ් වෙද්දී කන්ටෙන්ට් එක වැඩි හින්දා ඒ ප්‍රයිස් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලන් ජොයින් වෙනවා නම් ඒ ඉක්මනට ජොයින් වුණොත් සෑහෙන වටිනවා. මොකද අනිත් එක මේක නිකන් රෙකෝඩින්ග්ස් විතරක් නෙවෙයි. ඔයගොල්ලන්ට ලයිව් ජොයින් වෙලා ඒ වගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් එවිලි කතා කරලා අහලා ක්ලියර් කරලා එන සෙෂන් එකක්. එතකොට එතන සෑහෙන වටිනාකමක් තියෙනවා. හරි අනිත් එක මේක 100% තියරිස් නෙවෙයි. ඔයාට තියරි අනිවාර්යෙන් ඕනේ. මොකද ප්‍රැක්ටිකල් විතරක් කව කළත් බෑ. කොහොමද තියරි එක කොහොමද වෙන්නේ? ඒක හරියට ඇප්ලයි කරන්නේ කොහොමද? ඊට පස්සේ කෝඩ් ලෙවල් එකට යන්න ඕනේ. අනිවාර්යෙන් ඉෂුස් වෙනවා, එරර්ස් වෙනවා සමහරවිට. මේ කන්ෆිගරේෂන් ඉෂුස් වෙනවා. ඒක අපි ඒ වෙලේ හදනවා. නැත්නම් මොන හරි ඉෂුව එකක් වුණොත් අපි next day class එකේ අනිවාර්යෙන් ඒක අනිවාර්යෙන් කතා කරනවා. හරි. මගේ පැත්තෙන් ඔය ටික තමයි මේන්ලි අපිට අද මේ සෙෂන් එකට කවර් කරන්න තියෙන්නේ. ඕගොල්ලන්ට මොන හරි තේරුම් නැති දේවල් ටිකක් හරි මොන හරි දැනගන්න දේවල් ටිකක් මොන හරි තියෙනවා නම් දැන් තමයි ටයිම් එක. මොන හරි ඔයාලට තියනවද කතා කරන්න? හරි. ඒක ඔව්. කියපු දේවල් නම් තේරුණා. මේ මට මේක අපව පොඩ්ඩ රන් කරලා පෙන්වන්න පුළුවන්ද? හරි. npm run dev එකක් ගහලා ඔයාට මේ පෝට් එකේ අප් කරන්න පුළුවන්. ඊට පස්සේ නිකන් ඒ දෙන IP address එකේ ඔයාට ලෝඩ් කරන්න දෙයි. එතකොට මේ page එක තනිකර මේක run වෙන්නේ server එකේ තමයි run වෙන්නේ. එකම දේ මේ about එක ඇතුළට ගියොත් about එකේ server plus JS උත් ඔයාලට ලෝඩ් වෙලා තියෙනවා. අර පේනවා මේ JS files සෑහෙන ලෝඩ් වෙලා තියෙනවා. මොකද මෙන්න මේ බටන් එකත් එක්ක ඒ ටික ලෝඩ් වෙලා තියෙනවා. මොකද මේ behavior එක ගන්න server side එකෙන් බෑ. ඒක අනිවාර්යෙන් client side එකේ ඒක රෙන්ඩර් වෙන්න ඕනේ. හරි. ඕකේ ක්ලියර් සර්. හරි. ඕකේ. ඔව් ඒ කියන්නේ parallel ඒ කියන්නේ මෙහෙමයි. ඕගලන්ට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් මං කෝඩ් කරන් යන වෙලාවෙම ඔයගලන්ට කෝඩ් කරන්න පුළුවන් ඒ ටික හදාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ සෙෂන් එකකින් ඒ සෙෂන් එකකින් පස්සේ වෙනම ආයි ඒ ටික ෆලෝ අප් කරලා කරගෙන යන්න. මොකද කොහොමත් ඕගලන් මේ කෝඩ් එක ලිව්වේ නැතත් හැම සතියෙම කරන සෙෂන් එක අනුව සෙෂන් එකේ දැන් හිතන්නකෝ අපි ඉගෙන ගත්ත කියලා SSR එතකොට අපි XSR ගැන ඔයගලන්ට කතා කරාම ඒක අන්තිමට ඇසයින්මන්ට් එකක් දෙනවා ඔයගලන්ට. එතකොට ඒ සතියේ ඔයාලා ප්‍රැක්ටිස් වෙලා ඒ සෙෂන් එකේ අනුව ඒ ටාස්ක් එක ඔයා කරා නම් ඒ දවසේ ඉගෙනගත්ත දේවල් ටික ඔයාගේ ඔළුවට ගිහිලා. එතකොට ඒකෙන් වෙන්නේ ඔයා මේවා ටික හරියට බලාගෙන ඔයා ඒක ප්‍රැක්ටිකලි ඒ ටික කරන එක. අනිවාර්යෙන් හැම වෙලේම අපි හැම සෙෂන් එකකින්ම ඒ දවසේ කරපු දේවල් වලින් ඔයාට ටාස්ක් එකක් දීලා තියෙනවා. මේ ටාස්ක් එක හැදුවොත් මේ මම මෙතන කරන එකම ඔයාට try කරන්න ඕනේ නැහැ. මොකද ඒකට ටාගට් කරපු ප්‍රොජෙක්ට් එකක් තමයි ඔයාට දෙන්නේ. එතකොට අපි ඊළඟ සතියේ ඉඳන් පටන් ගන්නකොට මුලින්ම මේ TypeScript කතා කරනවා ප්‍රොජෙක්ට් එකක් හදලා ඒක අපි React course එක කරා වගේ Git එකට අපි අප්ලෝඩ් කරනවා. එතකොට ඔයගලන්ට React එකේ කියලා දුන්නා වගේ අපි version එකට deploy කරන විදිය මේ pipeline එක setup කරලා ඔයගලන්ට පුළුවන් මේ project එක upgrade කර කර අපිට ඕන නම් share කරන්න. ඔයගලන්ගේ අපේ group එකේ හරි ඔයගලන්ට share කරන්න පුළුවන්. ඔයගලන්ගේ කරන task ටික කරගෙන යන්න පුළුවන්. හරි. එක්ස්කියුස් මී සර්. තාම මේ ඔව්. ලිස්ට් එකට මේ LMS එකේ අප්ලෝඩ් කරලා නැද්ද ෆෝල්ඩර් එක?
නෑ LMS එකට ඒක අප්ලෝඩ් කරනවා. දැන් අද සෙෂන් එක ඉවරුණාන් පස්සේ ඒ රෙකෝඩින් එකත් එක්ක වෙනම කෝස් එකක් ඇවිල්ලා ඔය ඔයගොල්ලන් ජොයින් වෙලා ඉන්න හැමෝටම ඒකට ඇක්සස් දෙනවා. ඒක දීලා මේ අපි ගෲප් එකේ අපි ප්‍රයිවට් ගෲප් එකේ ඒක අප්ඩේට් කරන්න. අනිත් එක මේ ෆස්ට් සෙෂන් එකේ හින්දා ඒක පොඩ්ඩක් ඒක පබ්ලික් හින්දා ඒක හැමෝටම ඇක්සස් දෙනවා. ඒ කියන්නේ ඒක YouTube එකේ පබ්ලික් අපි දානවා. ඊට අමතරව ඔයගොල්ලන් කෝස් එක බලනවා නම් ඉස්සරහට මේ හුඟක් වෙලාවට හෙට වගේ උදේ වගේ වෙද්දී අලුත් කෝස් එක මේක ඔයගලන්ට බලා ගන්න පුළුවන් රෙකෝඩින්ග්ස් එක්ක. Okay, so thank you so much. ඕකේ. එහෙනම් thank you join වෙච්ච හැමෝටම. මේ අපි එහෙනම් ඊළඟ සතියෙන් හම්බ වෙමු අපේ next days journey එකෙන්. Hello. හරි එහෙනම් හැමෝටම සුබ. Hello. හෙලෝ. ඔව්. Excuse me sir. දැන් මම ඔව්. සාමාන්‍යයෙන් ක්ලාස් එකෙන් පස්සේ දවසේ ඊට පස්සේ තමයි මේ ප්‍රැක්ටිස් කරන්නේ. සර් එතකොට මේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් සර්ට ගන්න ඕන ටයිම් එකක් තියෙනවද? එහෙම කියන්නේ ඔයාට පුළුවන් නම් 6න් පස්සේ වගේ මැසේජ් එකක් දාන්න ඕන කමක් නැහැ. මැසේජ් එකක් දාලා මොකක් හරි ඉෂුව එකක් තිබ්බොත් අවුලක් නැහැ. ඔයාට ඒ ෆ්‍රී ටයිම් එකේ ඔයා මැසේජ් එකක් දාන්න. එතකොට අපි ඒක රෙස්පොන්ස් කරන්න. එහෙම Okay sir. ටයිම් එකක් ඇත්තටම නැහැ. ඉතින් තාමනේ අපි ගොඩක් ඩිවලොප්මන්ට් වලට නෑ ඉන්න සර් හින්දා මේ සාමාන්‍යයෙන් පැය 24 ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් ඊයේත් ඇත්තටම මයිග්‍රේෂන් එකක් වුණා. ඔව් සර්ටිෆිකේට් එක ගැන ගත්තොත් සර්ටිෆිකේට් එකක් දෙනවා. හැබැයි මේ සර්ටිෆිකේට් එක පාර්ටිසිපේට් සර්ටිෆිකේට් එකක් නෙවෙයි ටිකක් ගන්න අමාරුයි. මොකද අමාරු මේ අපි ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් දෙනවා. මොකද මේ කරන ප්‍රොජෙක්ට් එක කරන දේවල් ඉගෙන ගන්න ඒවා ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න ප්‍රොජෙක්ට් එකක් දෙනවා. ඒ හින්දා තමයි මේ ප්‍රොජෙක්ට් මේ සර්ටිෆිකේට් එක ගන්න අමාරුයි කියන්නේ. ඔයා හරියටම ෆලෝ කරලා ඒ කන්සෙප්ට් ටික එක්ක මේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක හරියටම කරන්න above 60 මේ මාක් ගත්තොත් අනිවාර්යෙන් සර්ටිෆිකේට් එක ඔයාලට හම්බ වෙනවා. දැන් අපේ React එකටත් ෆුල් ප්‍රොජෙක්ට් එකක් ඔයාලට හදන්න කියලා තියෙන්නේ. ඒ ප්‍රොජෙක්ට් එක ඔයාලා හදපු ගමන් ඒකේ සර්ටිෆිකේට් එක ඔයගලන්ට ගන්න පුළුවන්. ඒ වගේම තමයි Next.js එකත්. Next.js එකත් අපේ කෝස් එක ඉවරනාම අපි ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් දෙනවා. ඒකේ හුඟක් වෙලාවට 1 month වගේ ටයිම් එකක් ඔයගලන්ට දෙනවා. නෑ ටෙන්ඩස් එහෙම බලන්නේ නෑ. ඇත්තටම මොකද හුඟක් කට්ටිය ජොයින් වෙන්නේ ඇත්තටම වීඩියෝස් වලින් තමයි බලන්නේ. එකම දේ ඔයගොල්ලන් වීඩියෝස් රිෆර් කරලා ඒ ටාස්ක් ටික හදලා ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ විදිහට කරොත් හරි. හැබැයි මතක තියාගන්න ඕනේ AI යූස් කරන්න නැතුව ඉන්න. මොකද AI යූස් කරා කියලා පොඩ්ඩක් හරි ඇත්තටම තේරුණොත් පොඩි one to one කෝල් එකක් වගේ අරගෙන පොඩි කෝඩ් රිව්යු එකක් දාන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම AI දැනට අපි කවර් කරන්නෙම නැත්තේ මුල් ටිකේ මොකද ඒක වුණොත් ඔයගොල්ලන්ගේ මේක ඇත්තටම අපි ඇසයින්මන්ට් එක කියන්නේ මේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක දෙන්නේ ඔයගොල්ලන්ට ඒක ඉගෙනගත්තු දේෙන් ඔයගොල්ලන් වැඩක් හරියටම කරන්න පුළුවන්ද කියලා දැනගන්න. මොකද ඒ දෙන ඇසයින්මන්ට් එක දාලා අපි නිකන් ඉන්නේ නැහැ. දැන් අපි React එකට දීපු ෆයිනල් ප්‍රොජෙක්ට් එක අපි දැන් මේ 1 month වලින් පස්සේ අපි 1 to 1 වෙනම සෙෂන් එකක් දාලා ඒක 2 hour 3 hour සෙෂන් එකක් දාලා ඒක يعني ඒ ලෙවල් එකේ ඉඳන් මුළු ප්‍රොජෙක්ට් එකම අපි කරනවා. එතකොට ඔයගොල්ලන් කරපු එකත් එක්ක ඔයාලට ක්‍රොස් රෙෆරන්ස් කරලා බලන්න පුළුවන් ඔයගොල්ලන් මේ වගේ දේවල් අපි මිස් වුණා මේ වගේ දේවල් තමයි අපි කරන්න තියෙන්නේ කියලා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඒක try කරන්න. ඒක බැරුණත් කමක් නෑ ඒක try කරන්න කොහොමත් above 60% අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් මේ කෝස් එක කරන ගමන් ඒ දෙන assignments ටික හරියට ඒ exercise ටික හරියට කරා නම් අනිවාර්යයෙන්ම ඒක apply කරන්න පුළුවන්. හරි තමයි. ඔව් ඇටෙන්ඩන්ස් එක ඇත්තටම බලන්නේ නැහැ මොකද ඔයා කොයිලා හරි වීඩියෝ සෙෂන් එක කියන්නේ රෙකෝඩින් එක බලලා හරි ඔයගොල්ලන්ගේ ඒ වැඩ ටික කරගන්න පුළුවන් නම් ඉෂුව එකක් නැහැ. අනිත් එක අපි ලෙක්චර් මැටීරියල්ස් ටිකත් ස්ලයිඩ්ස් ටිකත් ඔක්කොම අපි දවස් අවසානයේ දානවා. හරි. එහෙනම් අපි ක්ලාස් එක අදට නවත්තමු. අපි ඊළඟ සතියෙන් එහෙමනොත් මේ හැමෝම ජොයින් වෙන ඊළඟ සතියේත් අපි රියැක්ට් ජර්නි එක අපි හරියට පටන් ගමු ඊළඟ සතියේ. දැනට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නේ කොයි වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා. අපි ඊළඟ සතියේ ඉඳන් මේ හැම සෙෂන් එකට හැම මොඩියුල් එකටම අපි ටයිම් ඇලොකේට් කරලා ඉන් ඩීටේල් අපි ගිහිල්ලා එතකොට ඔයගලන්ට මේ concept ටික දැන් අද පොඩි අයිඩියා එකක් යන්න ඇති 100% ඔයගලන්ට ඔළුවට යන්න නැති වෙති අනිවාර්යෙන් පොඩි අයිඩියා එකක් තියෙන්න ඇති උනාට කලින්ට වඩා හොඳයි කියලා හිතනවා මේ අනිවාර්යෙන් ඊළඟ සතියේ අපි ඒ ටික ඉන් ඩීප් තව ගිහිල්ලා ඔයගලන්ගේ ඔළුවට ඒ concept ටික හරියට දාගමු
එතකොට Next.js එක ඔයගලන්ට තේරෙයි ටිකක් කල් යද්දී මේ concept එක රියැක්ට් කරලා ආවන හරි නැතා හරි සෑහෙන ලේසි මේ concept එක ඔලුවට දාගත්තා කියලා ඔයගලන්ට තේරෙයි. හරි. එහෙනම් මේ හැමෝටම සුබ දවසක්. එහෙනම් අපි ඊළඟ සතියේ සෙෂන් එකේ හමු වෙමු. තැන්ක